අපි නම් විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ තියෙන විද්‍යුත් බලය කියන කොටසේ පාස් පේපර් MCQ සාකච්ඡාවයි කරන්න හදන්නේ. ඒතර ටියුට් එකේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න ටික ඔක්කොම ටික දාලා තියෙනවා පිළිවෙලකට. මේ දාලා තියෙන්නේ පාස් පේපර්ස් ආපු අවුරුදු පිළිවෙල නෙමෙයි. ලේසින අමාරු වෙන පිළිවෙලට ඒ ටික අපි සාකච්ඡා කරගෙන යන්න හදන්නේ. හරි. මුලින්ම අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ඒකක සහ මාන සම්බන්ධ ප්‍රශ්නයක් දීලා තින්නේ. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ කින කෙනාගේ ඒකක පහක් දැක්වෙන වයින් කුමක් විය හැකිද කියලා අපෙන් අහලා තියෙනවා. හරි. අපි ගත්තොත් එහෙම පළවෙනි ප්‍රශ්නය පොතේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව සම්බන්ධ කරලා සමීකරණ අපිට ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එක තමයි F සමානයි EQ කියන සමීකරණය. මෙන්න මේ F සමාන EQ කියන සමීකරණයෙන් E කියන කෙනා තනි කරගත්තම F බෙදීම Q තියෙන්නේ. F කියන්නේ බලය, ආරෝපණය තමයි Q කියන්නේ කූලොම්. උඩහට ගියාට පස්සේ NC ඍණ 1 කියන උත්තරේ ගන්න පුළුවන්. ඔන්න තව සමීකරණයක් තියෙනවා ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සමානයි ඍණ විභව වෙනස බෙදීම පරතරය කියලා. ඒතර විභව වෙනස කියලා කියන්නේ වෝල්ට් අගයක්, පරතරය කියන්නේ මීටර අගයක්. එහෙනම් ක්ෂේත්‍ර තීව්‍රතාවයට තවත් ඒකකයක් දෙන්න පුළුවන් මීටරයට වෝල්ට් කියලා. ඔන්න ඔය කියන ඒකක දෙකම කොට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ගැළපෙන උත්තර තියෙන්නේ 4 වෙනි පිළිතුර කූලොම්යට නිව්ටන් කියලා තියෙනවා. උත්තරේ වෙන්නේ අංක 4. දෙවෙනි ගහලා තිනවා කූලොම් නියමයේ සුපුරුදු සංකේත භාවිතා කරලා මෙහෙම ලියන්න පුළුවන්ලු පාර වේදතාවයේ ඒකක මොනවද කියලා අපෙන් අහලා තියෙනවා. එතකොට අපි මේ සමීකරණ ලියාගත්තොත් F කියන කෙනා සමාන වෙන්නේ 1/4 π එප්සයිලන් Q1 Q2 බෙදීම R වර්ගයනේ. මේක එප්සයිලන් කියන කෙනා තනි කරන්න එප්සයිලන් මෙහෙට ගිහලා F කියන කෙනා මෙහෙට ගෙනහිල්ලා එමකට පස්සේ එප්සයිලන් කියන කෙනා සමානයි 1/4 π Q1 Q2 බෙදීම FR වර්ගය කියලා ගන්න පුළුවන්. 1/4 π කියන ලක්කමක් ඒකක නැහැ. Q1 කියන්නේ ආරෝපණයක් කූලොම්, Q2 කියන්නේ තාරෝපණයක් කූලොම්, F කියන්නේ බලය නිව්ටන්, දුර වර්ග කියන්නේ වර්ග මීටර. උඩහට ගියට පස්සේ එප්සයිලන් ඒකකය කූලොම් වර්ගය n ඍණ 1 m ඍණ 2 කියලා ලැබෙනවා. වර්ග මීටරයට නිව්ටනයට කූලොම් වර්ගය කියන්නේ උත්තරේ වෙන්නේ අංක 4. දෙකට උත්තරේ වෙන්නේ අංක 4. 3 වස්තුවක් කූලොම් ඍණ 32ක අගයකට ආරෝපණය කරන ලදී ඉලෙක්ට්‍රෝන එක ආරෝපණයේ ඍණ 1.6 ගුණ කිරීම 10 ඍණ 19ක් නම් වස්තුවේහි පවතින අමතර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොකක්ද කියලා අහලා තියෙනවා. එතන මේ වස්තුවට ඍණාරෝපණයක් වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර තිබෙන නිසා. අන්න ඒකයි මේ අමතර ඉලෙක්ට්‍රෝන කියලා දීලා තියෙන්නේ. කුමරේ සමීකරණයක් තියෙන අපිට ආරෝපණය සමාන වෙන්නේ n වතාවක් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ විශාලත්වය. එතන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න අපි කරන්න තියෙන්නේ ආරෝපණයේ බෙදන්න තියෙන ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ලකුණු ගැන හිතන්න යන්න එපා. ආරෝපණයේ 32යි ඉලෙක්ට්‍රෝන එක ආරෝපණ 1.6 ගුණ කිරීම 10 ඍණ 19යි. සුළු කරාට පස්සේ අපිට එනවා 2 ගුණ කිරීම 10/20ක් කියලා. ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙන්නේ 2 ගුණ කිරීම 10/20ක් පිළිතුර වෙන්නේ අංක 5. උත්තරේ අංක 5. තුනට උත්තරේ 5. 4 විද්‍යුත් සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පිළිබඳව කර ඇති පහක් දක්වන ප්‍රකාශන සලකා බලන්න කියලා දීලා තියෙනවා. මුලින්ම දීලා තියෙනවා දෙකම ප්‍රතිලෝම වර්ග නියම පිළිපදේ කියලා. ඔය මෙන්න මේ සෑම විද්‍යුත් බලයක් ගත්තත් ගුරුත්ව බලයක් ගත්තත් මේ හැම එකක්ම බලය ප්‍රතිලෝම සමානුපාතික 1ට r වර්ග මේ ප්‍රතිලෝම සමානුපාතික r වර්ග වෙන්න තියෙන්නේ. F ප්‍රතිලෝම සමානුපාතිකයි r වර්ග කියන එක තමයි ප්‍රතිලෝම වර්ග නියමය කියලා අදහස් කරන්නේ. ඒ නිසා ගුරුත්ව ක්ෂේත්‍ර විද්‍යුත් ක්ෂේත්‍ර දෙන්නම මේක පිළිපදිනවා. ඒක නිසා ඒක සත්‍ය ප්‍රකාශනයක්. B ගුරුත්වාකර්ෂණ නියතයේ G කියන කෙනා වෙනුවට විද්‍යුත් ක්ෂේත්‍රවලදී භාවිතා කරන එප්සයිලන් අනුරූපයි. හරි. විද්‍යුත් බලය වෙන මේ සූත්‍රෙන්නේ. ඔය වගේම ගුරුත්වාකර්ෂණ බලය වෙන තියෙන G m1 m2 බෙදීම r වර්ගය. මෙතනින් r වර්ගය හැම ඉන්නවා. ස්කන්ධ ගුණිතය වෙනුවට ආරෝපණ ගුණිතය ඉන්නේ. ඒ කියන්නේ G කියන කෙනා වෙනුවට ඉන්නේ 1/4 π එප්සයිලන් කියන කෙනා තමයි. ඒ නිසා B වගන්තියත් සත්‍ය වගන්තියක්. C විද්‍යුත් බල ආකර්ෂණ හෝ විකර්ෂණ හෝ විය හැකි අතර ගුරුත්වාකර්ෂණ බල සෑම විටම ආකර්ෂණ වේ. ඔව් ධන ආරෝපණ අතර විකර්ෂණ හටගන්නේ ඍණ ආරෝපණ අතර විකර්ෂණ හටගන්නේ. හැබැයි ධන ඍණ ආරෝපණ අතර හටගන්නේ ආකර්ෂණ බල. හැබැයි ගුරුත්ව බල සෑම විටම ආකර්ෂණ විතරයි. ඒක නිසා තමයි ගුරුත්වාකර්ෂණ බල කියලා කියන්නේ.
නිසා C වගන්තියත් සත්‍යයි. ABC සියල්ලම සත්‍ය නිසා උත්තරේ වෙන්නේ අංක 5. පිළිතුරු අංක 5. 6 වෙනි එකේ ප්‍රෝටෝනයක් පරමාණුක න්‍යෂ්ටියක් විතර එල්ල කරනලු. එහෙම එල්ල කරනකොට ප්‍රෝටෝනයේ ගමන් මාර්ගය විය නොහැක්කේ මොකක්ද කියලා අපෙන් අහලා තියෙනවා. අපෙන් අහන්නේ ප්‍රෝටෝනයේ ගමන් මාර්ගය විය නොහැක්කේ මොකක්ද කියන එක. වෙන්න බැරි. හරි. පුතේ අපි ගත්තොත් පරමාණුක න්‍යෂ්ටියක් කියලා කියන්නේ විශාල ධන ආරෝපණයක්. හරි. අපි පස්වෙනි එකට ගත්තොත් එහෙම පරමාණුක න්‍යෂ්ටියක් කියලා කියන්නේ ටිකක් ලොකු ධන ආරෝපණයක්. එතන මේ ධන ආරෝපිත පරමාණුක න්‍යෂ්ටිය විතර ප්‍රෝටෝනයක් අපි එවන්නේ. ළමයි ධන ආරෝපණ අතර තියෙන විකර්ෂණ බල. එතන විකර්ෂණ බල තියෙනවා නම් පුළුවන් තරම් ඈත් වෙන්නයි තියෙන්න ඕනේ. අපිට බලන්න මේ S කියන ගමන් මාර්ගය දීලා තියෙන්නේ මෙන්න මේ වගේ යන පරිදි. ඒක මේ S කියන ගමන් මාර්ගය මොකද මේ පරමාණුක න්‍යෂ්ටිය විතර වැඩිපුර ආකර්ෂණය වෙලා තියෙනවා. එහෙම වෙන්න බෑ. විකර්ෂණයක් තමයි වෙන්න ඕනේ. ඒ නිසා විය නොහැකි පිළිතුර වෙන්නේ අංක 4. ප්‍රෝටෝනයේ ගමන් මාර්ගය වෙන්න බැරි උත්තරේ අංක 4. පාට උත්තරේ අංක 4. 6 ඉලෙක්ට්‍රෝන සියල්ලම එකම දිශාවට චලනය වන ගහන ඉලෙක්ට්‍රෝන කදම්බයක් ඉදිරියට ගමන් කිරීමේදී විසිර යාමට ලැබියාවක් දක්වයි පහත් දක්වන ප්‍රකාශන සලකා බලන්න කියලා දීලා තියෙනවා. මේකේ පටන් ගන්නදී දීලා තියෙනවා අපි ඉලෙක්ට්‍රෝන කදම්බයක් යවුවොත් ඉලෙක්ට්‍රෝන කදම්බයක් කියන ඍණාරෝපණ සෙට් එකක් නෑවන්නේ. ඉතින් මේ ඍණාරෝපණ ගන්නකොට ඍණ ආරෝපණ අතර පවතින විකර්ෂණ බලයෙන් හින්දා මේගොල්ලෝ මේ සමාන්තර ගමන් කරන්නේ නැහැ. මේ වගේ පුළුවන් තරම් දෙන්න එකිනෙකාගෙන් ඈත් වෙලා විසිරලා ගමන් කරන්න හදන්නේ. ඒකට හේතුව ඍණ ආරෝපණත ක්‍රියා කරන විකර්ෂණ බලයෙන් හින්දා ඈත් වෙන්න හදනවා. මොකද කියන්නේ සියල්ලම එකම දිශාවට චලනය වන ගහන ප්‍රෝටෝන කදම්බයක් හැකිලීමට ලැබියාවක් දක්වයි. ඉතින් එවෙලෙදිකුත් නෑනේ ප්‍රෝටෝන කදම්බයක් කියන්නේ ධන ආරෝපණ සෙට් එකක්. ධන ආරෝපණ සෙට් එකක් නම් ආපහු මේ සිද්ධියෙන් වෙනවා ධන ආරෝපණ විකර්ෂණ වෙනවා. ඒ නිසා ඒ වගන්තිය වෙන්න බෑ. B සියල්ලම එකම දිශාවට චලනය ගහන ඍණ අයන කදම්බයක් විසිරී යම ලැබියාවක් දක්වයි. ඉතින් ඉලෙක්ට්‍රෝන විසිරී යන වගේම ඍණ අයනත් විසිරී යන්න පුළුවන්. B වගන්තිය සත්‍යයි. C වගන්තිය සමාන ඝනත් වලින් යුක්ත විරුද්ධ දිශාවට චලනය වන එක මත එක වැටී ඇති ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන කදම්බ දෙකක් හැකිලීමට ලැබියාවක් දක්වයි කියලා දීලා තියෙනවා. මේකේ තරක කරන්න පුළුවන් ආකාර කිහිපයකට ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන කදම්බ දෙකම හැකිලියයි කියලා. දැන් අපි ගත්තොත් එහෙම සමාන ඝනත්වයක් තියෙන්නේ. අපි සමාන ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන වල ආරෝපණ විශාලත්වයන් සමානයි. එතකොට යම් කිසි ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් ඍණාරෝපණයක් ගත්තොත් මේ ඍණාරෝපණය තව ඍණාරෝපණ සෙට් එකක් මෙව තියෙනවා නම් මේ ඍණාරෝපණ සෙට් එක අතන මැද්දේම ධනාරෝපණ සෙට් එකකුත් ගමන් කරනවා. සමාන ආරෝපණ ඝනත්ව තියෙන්නේ. එතකොට ඍණ ආරෝපණ විසින් ඇති කරන්නා වූ විකර්ෂණ බලය අපව ධනාරෝපණ විසින් ඇති කරන්නා වූ ආකර්ෂණ බලයෙන් තුලණය වෙන්න පුළුවන්. නිසා ලංවීමක්වත් විසිරීමක්වත් නොයන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් ලැබියාවක් දක්වයි කියදී යම් හැකියාවකුත් තියෙන්න පුළුවන්. ප්‍රෝටෝන ටික ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට ප්‍රෝටෝන ටිකට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණ කොට ඉලෙක්ට්‍රෝන අතර ක්‍රියා කරන විකර්ෂණ වලින් ඈත් වෙන්නත් පුළුවන්. නිසා මගේ පෞද්ගලික මතය නම් මේක වැරදි කියන එක. නමුත් මේ ප්‍රශ්න තියෙන පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන මේක හරි කියලා. නිසා මගේ පෞද්ගලික මතය නම් මේක සමාන්තර ගමන් කරන යම් ලැබියාවක් තිබේ කියලා ඕන කෙනෙක්ට තර කරන්නත් පුළුවන්. නිසා C වගන්තියත් හරි කියලා හිතමුත් අපි උත්තරේ වෙන්නේ අංක 4. මම පෞද්ගලික හිතන්නේ සමාන ඝනත්වයන් තියෙන නිසා ලං වෙන්න ඈත් වෙන්න නැතුව සමාන්තර වෙයි කියන එක. මොකද කට්ටියක් ඇති කරන විකර්ෂණ බල තව කට්ටියක ආකර්ෂණ බල විසින් බැලන්ස් කරගන්න නිසා. හරි. මම හිතන්නේ මේ විදිහට කමන්නේ නැහැ. 7 ස්කන්ධය කිලෝග්‍රෑම් 3ක් වූ කූලොම් 3ක ආරෝපණයක් සහිත අංශුවක් අවකාශයේ යම් ලක්ෂයක තැබූ විට ඒ මත නිව්ටන් 6ක බලයක් ක්‍රියා කරයි. මේ නිගමනය කළ හැක්කේ. මෙතන මේ ආරෝපණය මත ක්‍රියා කරන නිව්ටන් 6 කින බලය ගුරුත්ව බලයක්ද විද්‍යුත් බලයක්ද කියලා අපි කවුරුවක්වත් දන්නේ නැහැ නේද?
ඒක ගුරුත්ව බලයක්ද විද්‍යුත් බලයක්ද කියලා කවුරුවක්වත් දන්නේ නැති පසුබිමක අපි කොහොමද කියන්නේ හරියටම ඒ ආරෝපණ මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවෙන් මේ ගුරුත්ව ක්ෂේත්‍රයෙන් ඇති වුණා කියන එක. ඒ නිසා මේකට නිශ්චිතව පිළිලබා දෙන්න දත්ත ප්‍රමාණවත් නැති බව තමයි උත්තරයට ගන්න වෙන්නේ. 7ට උත්තරේ වෙන්නේ අංක 5. හරි. අදහන තේරුම් ගන්න අදහස. මොකද ඒකේ අපිට හිතා ගන්න බෑ හරියට මොකද්ද වෙන්නේ කියලා. සමහරක් විට නිව්ටන් 6ම විද්‍යුත් බලයෙන් ඇති වුණා වෙන්න පුළුවන්. සමහරවගේ නිව්ටන් 6 තනිකරම ගුරුත්ව බලයෙන් ඇති වුණා වෙන්න පුළුවන්. සමහරට ගුරුත්ව බලයේ විද්‍යුත් බලයේ සංප්‍රයුක්ත නිසා වෙන්න පුළුවන්. ඒතර තියෙන විදිහ හරියටම දන්නේ නැති නිසා අපට නිශ්චිත උත්තරයක් දී ගන්න බෑ ඒකට. උත්තරේ වෙන්නේ අංක 5 7 වෙනි ප්‍රශ්නයට. 4 උත්තරේ අංක 5. 8 විශාල සමාන්තර තහඩු දෙකක් අතර පවතින සිරස් E විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළ L දිගින් යුත් නූලක් මගින් නෙල්ලා ඇති ස්කන්ධයේ සිම්පල් ලෙම් සහ ආරෝපණයේ ධන Q වන ගෝලයක් දෝලණය වෙනවලු. පහළින් ඇති තහඩුව ධන ලෙස ආරෝපණය කර ඇතනම් අවලම්බයේ ආවර්ත කාලය මොකක්ද කියලා අපෙන් අහනවා. අවලම්බයේ ආවර්ත කාලය. දැන් මේකේ තියෙන්නේ මේ වගේ තහඩුවක් තියෙනවා. මේ තහඩුවේ පල්ලෙහා තහඩුව ධන ලෙස ආරෝපණය කළලු තියෙන්නේ. ඒතර ප්‍රේරණ ක්‍රියාවලිය මොකක් හරි දෙයක් නිසා ඉහළ තහඩුව ඍණ වෙන්න පුළුවන්. ඒ කියන්නේම විද්‍යුත් ක්ෂේත්‍රයක් ඉහළ දිශාවට පවතිනවා. මෙන්න මේ තහඩු දෙක අතරමැද්දේ සරල අවලම්බයක් දෝලණය වෙනවලු. තහඩු දෙක අතරමැද්දේ සරල අවලම්බයක් දෝලණය වෙනවා. මේ වගේ සරල අවලම්බයක් දෝලණය වෙනවා. මෙන්න මේ සරල අවලම්බයේ ආවර්ත කාලය අහලා තියෙනවා. පොදේ ආරෝපණය මොකක් හරි අවලම්බයක් මත ක්‍රියා කරන එකම බාහිර බලය ගුරුත්වාකර්ෂණ බලය නම් මෙන්න මෙයාගේ ආවර්ත කාලයේ t = 2π වර්ගමූල L බෙදීම g වලින් ලැබෙන්නේ. හැබැයි ගුරුත්ව බලයට අමතරව වෙන වෙන බල ක්‍රියා කරනවා නම් මෙතන g ට ආදේශ කරන්න ඕනි සඵල ගුරුත්වජ ත්වරණය. සඵල ගුරුත්වජ ත්වරණය ආදේශ කරන්න ඕනේ. පොදේ සඵල ගුරුත්ව ත්වරණය හොයාගෙන මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් මේ අවලම්බ තන්තුව ගත්තොත් එහෙම මේ අවලම්බ තන්තුවේ ආතතිය තියෙනවා උඩහට. වස්තුවේ බර තියෙනවා mg සිරස්ස පල්ලෙහාට. හරි. වස්තුවේ බර තියෙන mg සිරස්ස පල්ලෙහාට. ඒ වගේම මේ ගෝලයේ ආරෝපණය q නම් E විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල තියෙන නිසා මෙයාට EQ කියලා විද්‍යුත් බලයකුත් තියෙනවා. F = EQ. පොත මෙන්න මේ සඵල ගුරුත්වත්වය හොයාගෙන එක ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් තමයි මෙන්න මේ වස්තුවට පවතින තන්තුවේ ආතතිය හැර ඉතිරි බල නිසා හිමි වෙන ත්වරණය හොයාගන්න පුළුවන්. mg කියන බලය තියෙනවා EQ කියන බලය තියෙනවා. මෙන්න මේ බල නිසා ආතතිය හැර ඉතිරි බල නිසා පහළට හිමි වෙන ත්වරණය හොයාගත්තා නම් අන්න එයා තමයි සඵල ගුරුත්වජ ත්වරණය කියලා කියන්නේ. ඊට අපිට පුළුවන් නේ ත්වරණය හොයාගන්න. ත්වරණය හොයාගන්න තියෙන්නේ F බෙදීම m වගේ. F = ma නම් A = F බෙදීම m. පල්ලෙහාට හදන්නේ mg කියන බලයේ පල්ලෙහාට හිතන පැත්තට නිසා ධන EQ විරුද්ධ නිසා ඍණ EQ බෙදීම සිම්පල් m. මෙන්න අපට හම්බ වෙනවා සඵල ගුරුත්වජ ත්වරණය m ගෙ බෙදද්දී g ඍණ EQ බෙදීම m කියලා. පොත මේ සඵල ගුරුත්වය තමයි මෙතන ආදේශ වෙන්න ඕනේ. එහෙනම් ආවර්ත කාලය වෙන්නේ t = 2π වර්ගමූලයක් අස්සේ L බෙදීම g ඍණ EQ බෙදීම m. ඔන්නෝම තමයි සඵල ගුරුත්ව ත්වරණය හොයලා අපට උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ. මේ නිසා උත්තරේ වෙන්නේ අංක 2. පිළිතුර අංක 2. සඵල ගුරුත්ව ත්වරණය හොයාගෙන හරි මතක තියාගන්න. අවලම්බයේ තන්තුවේ ආතතිය හැර ඉතිරි බල නිසා පහළට හිමි වෙන ත්වරණය තමයි සඵල ගුරුත්වයේ ත්වරණය කියලා කියන්න තියෙන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 9ට. ප්‍රශ්නාංක 9 දීලා තියෙනවා ස්කන්ධයේ සිම්පල් ලෙම් වන කුඩා සන්නායක ගෝලයකට ධන Q ආරෝපණයක් ඇත. මේ වගේම තමයි තියෙන්නේ. මෙම ගෝලයේ සිරස්ස පල්ලෙහා දිශාවට තීව්‍රතාවයේ ඊවන විද්‍යුත් ක්ෂේත්‍රයක එල්ලා තිබෙනවා. දැන් මෙයාව එල්ලා තියෙන්නේ පල්ලෙහාට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ඊවන ක්ෂේත්‍රයක් තුල. එතකොට විද්‍යුත් බලය ක්‍රියා කරන්න ඕනේ පල්ලෙහාට. හරි. හේතුව විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවටම තමයි ධන ආරෝපණ මත බල ඇති වෙන්නේ. විද්‍යුත් ක්ෂේත්‍රේ පල්ලෙහාට නම් බලය තියෙන්නේ පල්ලෙහාට. අපෙන් අහනවා ආවර්ත කාලය. එතන මේ EQ කියන බලය උඩහට තියෙනවා වෙනුවට දැන් පවතින්නේ පල්ලෙහා දිශාවටමයි. එතන සඵල ගුරුත්වත්වයේදී mg ධන EQ වෙනවා g ධන EQ බෙදීමෙන් වෙනවා. එතන g ධන EQ බෙදීමෙන් කියලා උත්තරේ හම්බ වෙන්නේ.
L බෙදීම G ධන EQ බෙදීම M කියලා කියන්නේ උත්තරේ වෙන්නේ අංක 5. 9 වෙනි ගානට උත්තරේ වෙන්නේ අංක 5. හරි. 9ට උත්තරේ අංක 5. 10 රූපේ පෙන්වා ඇති විද්‍යුත් ක්ෂේත්‍රය තුල ජල අණුවක් තැබුවහොත් එහි ශක්තිය අවම කරගන්නේ කුමන දිශානතියක පිහිටක්ද කියලා අපෙන් අහලා තියෙනවා. මොකද මේ ශක්තිය අවම වන පිහිටුම කියලා කියන්නේ වස්තුවක් ස්ථායී සමතුලිතව පිහිටුම. අපි දන්නවා කොහොමත් සමතුලිතතාවයක් තියෙන්න ඕනේ. සමතුලිත නැත්නම් යම් ශක්තියක් තියෙන්න පුළුවන්, විභව ශක්තියක් තියෙන්න පුළුවන්. හැබැයි ඕකෙන් සමතුලිත අවස්ථා තුනක් තියෙනවා. ස්ථායී සමතුලිතතාවය, අස්ථායී සමතුලිතතාවය, උදාසීන සමතුලිතතාවය. මෙන්න මේ සමතුලිතතාවය තීරණය කරන්නේ තනිකරම අවට ඒ කියන්නේ පද්ධතියේ පවතින විභව ශක්තියත් එක්ක. ස්ථායී සමතුලිතතාවයක් තියෙනවා නම් තමයි වස්තුවක විභව ශක්තිය අවම වෙන්නේ. ඒතර යා තමයි අවම ශක්තිය අවස්ථාව වෙන්නේ. හරි. මේ ගානේ අහලා තියෙන්නේ මේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය තුල ඔය ආරෝපණ සෙට් එක තිබුණා මොකද H2O අණුව තිබුණාට පස්සේ ස්ථායී සමතුලිතතාවයේ තියෙන්නේ කොහෙද කියන එක. හරි. ශක්තිය අවම කර ගැනීම කියලා අදහස් කරන්නේ ස්ථායී සමතුලිතතාවයේ තියෙන එක. එතන මේකෙන් අපි අණුවෙන් අණුව සලකන්න වෙනවා විද්‍යුත් බල තියෙන විදිහත් එක්ක ස්ථායී සමතුලිතතාවයක් ඇති කරගන්නේ කවුද කියන එක. උදාහරණ විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන්නේ. ඒතර විද්‍යුත් ක්ෂේත්‍රය උඩහට තියෙනකොට විද්‍යුත් ක්ෂේත්‍රය උඩහට නම් තියෙන්නේ ධන ආරෝපණයක් මත බලයේ තියෙන ඉහළට ඍණ ආරෝපණ මත බලයේ තියෙන පල්ලෙහාට. මම තර්කයෙන් යන්නේ. පළවෙනි උත්තරේ H2 අණුවක් මෙහෙම තියෙනවා. මෙහෙම ධන ආරෝපණයකුයි මෙහෙම ඍණ ආරෝපණයකුයි තියෙනවා. ආපහු මෙහෙම ධන ආරෝපණයකුත් තියෙනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔහොම තියෙද්දී අපි බල ඇතින විදිය ගත්තොත් එහෙම පොතේ ධන ආරෝපණ මත බලයේ උඩහට මේ ධන ආරෝපණ මත බලයේ උඩහට ඍණ ආරෝපණ මත බලයේ පල්ලෙහාට. ඉතින් මේ ක්‍රියා කරන බල නිසා මෙයා මත බල ගූර්ණයක් සෙට් වෙනවා, ව්‍යාවර්තයක් සෙට් වෙනවා. ඒක නිසා මෙයා සමතුලිත නැහැ. ශක්තිය අවම පිහිටුමක් නෙමෙයි එතන තියෙන්නේ. අපි දෙවෙනි පිළිතුරට ගියොත් එහෙම දෙවෙනි පිළිතුරේ ධන ආරෝපණ දෙකක් මේව තියෙනවා. ඍණාරෝපණය මේ වගේ තියෙනවා. ධනාරෝපණය මත බල ඇති වෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර දිශාවටමයි. මෙයා මත උඩහට, මෙයා මත උඩහට, මෙයා මත තියෙන්නේ පල්ලෙහාට. මොකද මේකේ උඩහට තියෙන බල පල්ලෙහාට තියෙන බල වලට සමාන වුණොතින් සමතුලිතතාවයක් වෙන්න පුළුවන්. සමානයි ඉන්නේ. මේ ආරෝපණ දෙකේ අගයට පල්ලෙහා ආරෝපණේ විශාලත සමානයි. ඒ නිසා උඩහට තියෙන බල සමානයි පල්ලෙහාට තියෙන බල වලට. ඒ වගේ ගූර්ණිකුත් පේනව තරමට නෑ. අපි නිකන් බලන් යන් කොනෙක්ට් ටිකක්. තුන්වෙනි පිළිතුර ගත්තොතින් තුන්වෙනි පිළිතුර මෙහෙම තියෙන්නේ. ඍණාරෝපණයක් තියෙනවා. ධනාරෝපණ දෙක මෙහෙම පල්ලෙහා තියෙන්නේ. දැන් මේගොල්ලන් මත බල ඇති වෙන විදිහ ගත්තොතින් ඍණාරෝපණය මත බලයේ තියෙන්නේ පල්ලෙහාට. ධනාරෝපණ මත බල මේ වගේ උඩහට තියෙනවා. ප්‍රති බලන්න මේ වගේ අනුසැකැස්ම තියෙනකොට මේ ඍණාරෝපණය මත බලයේ පල්ලෙහාට තියෙනද මෙයා පුළුවන් තරම් පල්ලෙහාට එන්න හදනවා. දැනට මෙයා උඩින් ඉන්නේ හදිස්සියක් chance එකක් ආපු ගමන් මෙයා ටක් ගාලා පල්ලෙහාට එන්න පුළුවන්. මොකද මෙතන මේ වස්තුව පවතින අස්ථායී සමතුලිතතාවය. සමතුලිතයි තමයි. හැබැයි නූලට එහෙම සමතුලිතතාව තියෙන්නේ. චුට්ටක් හරි එහෙ මෙහෙ වෙච්ච ගමන් ගූර්ණයක් අටගෙන කැරගෙන්න පුළුවන්. පොඩ අපඩ එහෙ මෙහෙ කරලා ඇඳලා පෙන්වන්න පුළුවන්. නමුත් අර අදහස් තේරුම් ගන්න හරි. පල්ලෙහාට යන්න හදන බලයේ පල්ලෙහාම තිබුණොත් තමයි ස්ථායී සමතුලිත වෙන්නේ. පල්ලෙහාට යන්න හදන බලයේ උඩහට තියෙනකොට කියන්නේ පල්ලෙහාට යොමු වෙච්ච බලය උඩහට යොමු වෙන තමයි එයාගේ අස්ථායී ගතියක් එන්නේ. අපි කතා කරන්නේ වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය උඩහට යන තරමට ඒක අස්ථායී වෙනවා කියලා මේ කාරණේ හින්දා. අපිට මතක කරගත්තොත් වස්තුවක් පා කරගන්නකොට ද්‍රවයක් තුල වස්තුවක් පා කරගන්නකොට අපි කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය පුළුවන් තරම් පල්ලෙහාට ගන්න ඕනේ. නැවක් වගේ කතන්දරයක් එමු. උත්ප්ලාවකතා කේන්ද්‍රය පුළුවන් තරම් උඩහට ගන්න ඕනේ. එහෙම වුණාම තමයි ස්ථායී සමතුලිත වෙන්නේ. හරි. උඩහට ක්‍රියා කරන බල පුළුවන් තරම් ඉහළින් තියෙන්න ඕනේ. පහළ දිශාවට ක්‍රියා කරන බල පුළුවන් තරම් පහළින් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ස්ථායී වෙන්නේ. ඒ නිසා මේක අස්ථායී, මෙයා තමයි ස්ථායී සමතුලිතතාවයේ තියෙන්නේ. ඒ නිසා පිළිතුර වෙන්නේ අංක 2. 10ට උත්තර වෙන්නේ අංක 2. අපි නිකමට අනිත්‍යවත් බලමු කොහොමද තත්ත්වය කියලා. හතරවෙනි එකේ තියෙන ආපහු පළවෙනි එක වගේම තමයි වෙන්න කිසි විදියක් නැහැ. පස්වෙනි එකත් ඒ වගේම තමයි තින්නේ. පස්වෙනි එකේ හරි පස්වෙනි එකේ තියෙන මෙහෙම ගන්න තියෙන්නේ. මෙහෙම ධනාරෝපණයක් තියෙනවා.
මෙහෙම ඍණ ආරෝපණ සහ මෙහෙම තියෙනවා ධන ආරෝපණ. ඉතින් මේ ධන ආරෝපණ මත මෙහෙම ක්‍රියා කරන උඩහට බල ටික නිසා මෙයා මත ක්‍රියා පල්ලෙවල් නිසා මෙහෙම තියෙන එක්කෙනා මෙන්න මේ වගේ සැකස්මකට ඉබේටම හැර වෙනවා. මොකද මෙතන යම් අස්ථායික මේක සමතුලිත ගතියක් තියෙනවා. මේ දෙනාගේ සංප්‍රයුක්තයේ තියෙන ඒ දෙන හරි මැද්දෙන් වෙනකොට මෙයාට ගානට ඒකරේකී වෙන්නේ නැහැ, සමතුලිත වෙන්නේ නැහැ. අද යනවා බල තුනකට සමතුලිත වෙන්නේ බල තුනේ බල ඕනම් බල දෙකක සංප්‍රයුක්ත අනිත් එක කැන්සල් කරගන්න ඕනි. ඒ අදහස් සිට නැති ඉඳ පස්වෙනි එකත් වෙන විදිහක් නැහැ. උත්තරේ වෙන්නේ 10ට පිළිතුරු අංක 2. 10ට උත්තරේ අංක 2. අපි ඊළඟ ප්‍රශ්නට 11. කුඩා ආරෝපිත ගෝලාකාර වස්තු දෙකක් එකිනෙකට සෙන්ටිමීටර 2ක දුරින් තැබූ විට එකිනෙක මත ක්‍රියා කරන බලය නිව්ටන් 1.5ක් වේ. වස්තු අතර දුර ප්‍රමාණය සෙන්ටිමීටර 3 දක්වා වැඩි කළ විට එකිනෙක මත ක්‍රියා කරන අලුත් බලය මොකක්ද කියලා අහලා තියෙනවා. ඊට මේ ගානේ වෙනස් කරලා තියෙන්නේ ආරෝපණ අතර දුර විතරයි. ආරෝපණ වල සයිස් එක වෙනස් කරලා නැහැ. එහෙනම් අපිට සූත්‍රයකට ගියොත් එහෙම අපි 11 වෙනි ගාන හදන්නේ. අපි දන්නවා ආරෝපණ දෙකක් මත ඇතිර බලය F කියන එකනා සමාන වෙන්නේ 1/4 π එප්සයිලන් Q1 Q2 බෙදීම R වර්ගනේ. මේක වෙනස් කරලා තියෙන්නේ ආරෝපණ දුර විතරයි. එහෙනම් අපිට ප්‍රතිඵල ලියන්න පුළුවන් F කියන එකනා ලෝම සමානුපාතිකයි 1/R වර්ගයට. ඊට මේ අනුව F1 නැත්නම් F2 බෙදීම F1 සමාන වෙන්න ඕනි R1 වර්ගය බෙදීම R2 වර්ගයට. F සහ R ලවයේ හරේ මාරු වෙච්ච ඉඳ 1 ඉන්නු ලවයේ හරේ මාරුලා 2 ඉන්නු ලවයේ හරේ මාරුලා. අපෙන් අහන්න අලුත් බලය කීයද කියන එක. F2. කලින් බලය නිව්ටන් 1.5යි. සමානයි R1 වර්ගය මුලින් සෙන්ටිමීටර් 2ක් දුරින් තිබුණ 2 වර්ගය බෙදීම දැන් තියෙන සෙන්ටිමීටර් 3ක් දුරින් 3 වර්ගය. 1.5 2 වර්ගයෙන් 4යි. ඒතර මේ 6 බෙදීම 9ක් එන්නේ. 6 බෙදීම 9ක් කියලා කියන්නේ 2 බෙදීම 3යි නිව්ටන්. 2 බෙදීම 3යි නිව්ටන් කියන්නේ උත්තරේ වෙන්නේ අංක 3. 11ට උත්තරේ අංක 3. 11ට උත්තරේ අංක 3. 12 රූපේ පෙන්වා ඇති පරිදි ධන 4යි q සහ ඍණ q කියලා ලක්ෂීය ආරෝපණ දෙකක් x දුරක පරතරයකින් අචලව තබා ඇත. දොරයි දිලා තිනවා ධන 4යි q සහ ඍණ q කියලා ආරෝපණ දෙකක් අචලව තබා තියෙන්නේ. හරි. මෙතන තියෙනවා ධන ආරෝපණයක් ධන 4යි q. අපහු ඍණ q කියලා ආරෝපණයක් තියෙනවා. මේ දෙන අචලව තිර තියෙන ඒ දෙන හෙල්ලෙන්නවත් නැහැ. ඒ දෙන්න අතර පරතරය වෙන්නේ x. ඒ වගේම මෙතන තව ධන q කියලා ආරෝපණයක් තියෙනවලු. අපෙන් ගානේ අහලා තියෙනවා මෙන්න මේ ඍණ q ආරෝපණයේ සිට y දුරකින් තමන ලද ධන q ආරෝපණය මත සඵල විද්‍යුත් බලයක් ඇති නොවේ. සඵල විද්‍යුත් බලයක් ඇති නොවේ කියලා කියන ඇතිවන සංප්‍රයුක්ත විද්‍යුත් බලය බිඳුවයි කියන එක. ඒ සඳහා x සහ y අතර සම්බන්ධතාවය මොකක්ද කියලා අපෙන් අහනවා. ළමයි මේ ධන 4යි q ගේ බලපෑම මෙයාට දැනෙනවනේ. ආරෝපණ කොච්චර දුරින් හිටියත් බලපෑමක් දැනෙනවා. හරි. මේ ධන ආරෝපණය විසින් මේ ධන ආරෝපණය මත විකර්ෂණ බලයක් ඇති කරනවා. අපි තුමක F1 කියලා. මම F1 කියලා අදහස් කරන්නේ ධන 4යි q විසින් ධන q මත දෙකන විකර්ෂණ බලය. ධන ආරෝපණ විකර්ෂණය වෙන්නේ විකර්ෂණය කියන ඉවතර තමයි බලය ඇති වෙන්නේ. අප මේ ඍණ q සහ ධන q අතර ආකර්ෂණ බලයක් හට ගන්නවා. ආකර්ෂණ බලය කියලා කියන්නේ එකිනෙකා දෙසරට වෙන්නේ. මේ දෙන ගැන විතරක් හිතුවොතින් ඍණ q නිසා ධන q මත මෙන්න මේ පැත්තට තියෙන ආකර්ෂණ බලයක් F2. අපෙන් අහලා තියෙන්නේ සඵල බලයක් ඇති නොවෙන්නනේ. සඵල බලයක් ඇති නොවෙන කියන්නේ සංප්‍රයුක්තයේ බිඳුවක් වෙන්න ඕනි. සංප්‍රයුක්තයේ බිඳුවක් වෙන නම් ප්‍රතිවිරුද්ධව තියෙන කට්ටියගේ විශාලත්වයන් සමාන වෙන්න ඕනි. F1 සමානයි F2 වෙනවා. අපි ළම F1 කියන බලය 1/4යි π එප්සයිලන් ආරෝපණ ගුණිතය. මම F1 කියලා ගත්තේ මෙයා සහ මෙයා අතර බලපෑම. ඒතර 4යි q q බෙදීම දෙන්න අතර දුර වෙන්නේ x ධන y ඔකේ වර්ගය. x ධන y වර්ගය. F2 කියලා අදහස් කරේ ඍණ q සහ ධන q අතර ආකර්ෂණ බලය. ඒතර ඒක ලියන්න වෙන්නේ 1/4යි π එප්සයිලන් ආරෝපණ ගුණිතය q q ලකුණු ආදේශ කරන්නේ සයිස් ඉදර ආදේශ කරන්නේ දුර වෙන්නේ y y වර්ගය. 1/4යි π එප්සයිලන් දිගටම කැපිලා යනවා. q q ගුණිතයත් කපලා දාන්න පුළුවන්. හරහට ගුණ කරාම 4යි y වර්ගය සමානයි x ධන y ගේ වර්ගය.
වර්ගමූලය ගන්නකොට මෙතනින් 2y එන්නේ. මෙතනින් එන්නේ x ධන y එන්නේ. y එහා පැත්තට ගියාට පස්සේ y සමානයි x කියලා ප්‍රතිඵලයක් එනවා පළවෙනි ප්‍රතිඵලය. උත්තරය වෙන්නේ අංක 1. පිළිතුරු අංක 1. 13 රූපේ පෙන්වා ඇති පරිදි x සහ y කියලා ලක්ෂීය ආරෝපණ දෙකක් සරල රේඛාවක් දිගේ අචලව තබා ඇත. x හි ආරෝපණයේ ධන කියවලු ලක්ෂීය ඍණාරෝපණයක් p හි තබා තිබෙනවලු. y හි ආරෝපණය කුමක්ද කියලා අහලා තියෙනවා. අපෙන් අහලා තියෙන්නේ y හි ආරෝපණය කුමක්ද? හරි. කත් මේ වයම ගණක් නෙනේ. මේක දිලා තියෙනවා 13. මෙන්න මෙතන q x කියන ලක්ෂයේ ධන කැපිටල් q ධන සිම්පල් q කියලා ආරෝපණයක් දීලා තියෙනවා. අපහු මෙයාට x කියලා ඈතින් තියෙන මෙන්න මේ p කියන ලක්ෂයේ කිසියම් ඍණ ආරෝපණයක් තියෙනවලු. අපි හිතමු p ලක්ෂයේ තබලපු කිසියම් ඍණ ආරෝපණයේ ඍණ ඇල්ෆා වගේ හිතමු. ඊට පස්සේ y තියෙන ආරෝපණය මොකක්ද කියලා අහලා තියෙනවා. මේක අර කියනවා මෙන්න මේ ලක්ෂීය ඍණ ආරෝපණය p වල තිබුණාට පස්සේ මෙයා නිශ්චල අචලව පවතී කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ආරෝපණය සමතුලිතව තියෙන්නේ. එහෙම සමතුලිතව තියෙන නම් මෙන්න මේ y වල තියන්න ඕනේ ආරෝපණය මොකක්ද කියලා අහලා තියෙනවා. මම හිතන්නම් y වල තියන්න ඕනේ ආරෝපණය කැපිටල් q කියලා. මෙන්න මේ පරතරය දීලා තිනවා ගානේ මූල 2x කියලා. මේ මැද තියෙන ආරෝපණය මොකක්ද කියලා අහලා නැහැ. මෙයා අචලයිලු. මුලින් අපි බල සමතුලිතතාවය ගත්තොත් එහෙම මේ ධන ආරෝපණය සහ මේ ඍණ ආරෝපණය අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා. මේ ආකර්ෂණ බලපෑම නිසා මෙයාට ඒ බලය දැනෙන්නේ මෙන්න මේ පැත්තට. හිතනකෝ ඒක F1 කියලා. මොකද අනිත් පැත්තට මේ F1 ට විශාලතය සමාන එකක් මෙයා මතත් දැනෙනවා. අපට සලකන්න තියෙන්නේ මෙයා ගැන. ඒක නිසා මෙයාට F1 බලයක් එනවා. මොකද මේ වස්තුව සමතුලිතව තියන්න නම් අනිවාර්යයෙන් මෙයාගේ මෙහෙට බලයක් ඇති කරන්න ඕනේ නේද? මේ ආරෝපණය නිසා මෙයාට මෙහෙට බලයක් ඇති කරන්න නම් අනිවාර්යයෙන් මෙතන තියෙන ආරෝපණය ධන විය යුතුම තමයි. මොකද ධන ඍණ ආරෝපණ අතර ක්‍රියා කරන බලයක් නිසා මෙන්න මෙයා මට මෙහෙට බලයක් ඇති වෙන්න පුළුවන්. හරි. ධන සහ ඍණ අතර හටගන්නේ ආකර්ෂණ බල එකිනෙකා දෙසට. මෙයා විසින් මෙයාට මෙහෙට බලයක් දානවා. අනිත් පැත්තට මෙයා විසින් මෙයාට මෙහෙට බලයක් දානවා. අපි ඒක එච්චර හිතන්න යන්නේ නැහැ. අපට අවශ්‍ය බල විතරයි දාගන්න. අනිවාර්යයෙන්ම තියන්න ඕනේ ආරෝපණය ධන ආරෝපණයක්. එයාගේ විශාලත්වය හොයාගන්න තියෙන්නේ. කලින් වැඩිම කරන්න පුළුවන්. මේගොල්ලෝ සමතුලිත වෙන නිසා F1 සමානයි F2 වෙන්න ඕනේ. අපි F1 ලියමු බලන්න. 1/4 π එප්සයිලන් ආරෝපණ ගුණිතය q ඇල්ෆා ලකුණු ආදේශ කරන්නේ නැහැ. සයිස් එක ආදේශ කරන්නේ දෙන්න අතර දුර වෙන්නේ x ගේ වර්ගය. F2 කියලා කියන්නේ 1/4 π එප්සයිලන් ආරෝපණ ගුණිතය කැපිටල් Q වතාවක් ඇල්ෆා බෙදීම දෙන්න අතර දුරෙහි වර්ග කියලා කියන්නේ මූල 2x ගේ වර්ගය. 1/4 π එප්සයිලන් කැපිලා යනවා ඇල්ෆාත් කැපිලා යනවා. අපිට එන්නේ q බෙදීම x වර්ගය සමානයි කැපිටල් Q බෙදීම මූල දෙක වර්ග කරාම 2x වර්ගය x වර්ග කැපිටල් කියලා කැපිටල් Q සමානයි 2 සිම්පල් Q කියලා ප්‍රතිඵලය හම්බ වෙනවා. කැපිටල් Q එක 2යි Q වෙන්න ඕනේ ධන වෙන්නත් ඕනේ. උත්තර වෙන්නේ අංක 5 13ට. උත්තරේ අංක 5. හරි. 14 එක එකෙහි ස්කන්ධ සිම්පලෙන් වන සර්වසම වස්තු දෙකක් රූපයේ පෙනෙන පරිදි x අක්ෂයේ මත ආර පරතරයක් සහිතව තබා නිශ්චලතාවයේ සිට මුදාහරින ලදී. අනෙක් වස්තුන් විසින් මෙම වස්තු දෙක මත ඇති කරන බලපෑම නොසලකා හැරිය හැකි නම් වස්තු දෙක අතර දුර සමග ඒවායේ ප්‍රවේගය වෙනස් වන ආකාරය හොඳින්ම පෙන්වන්නේ කුමන ප්‍රස්ථාරින්ද කියලා අපෙන් අහලා තියෙනවා. හරි. අපි 14 වෙනි ගාන ගත්තොත් මේක මේ වගේ ස්කන්ධ දෙකක් තියෙනවා. m කියලා ස්කන්ධ දෙකක් තියෙනවා. දැන් පුතේ මේ ස්කන්ධ දෙක විතරක් නම් ඉන්නේ මේ ස්කන්ධ දෙක අතර ක්‍රියා කරන අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලයක්. හරි.
අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියා කරනවා. ඉතින් මේ ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා මේගොල්ලන්ට ත්වරණයක් තියෙන්න ඕනේ. මෙයාට මෙහෙට ත්වරණයක් තියෙන්න ඕනේ. මෙන්න මේ ස්කන්ධෙට මේ පැත්තට ත්වරණයක් තියෙන්න ඕනේ. පොතේ බැලුවොත් එහෙම කාලයත් එක්ක මොකද වෙන්නේ කියලා. හරි. බලය වෙන සමීකරණය වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය F කියන එකේනා සමානයි G m1 m2 බෙදීම r වර්ගය. ත්වරණය සමාන වෙන්නේ බලය බෙදීම ස්කන්ධයටනේ. ත්වරණය සමාන බලය බෙදීම ස්කන්ධෙට අපි මෙයා මත ඇතිර බලය හොයාගත්තොත් එහෙම G m බෙදීම r වර්ගය ආපහු බෙදන්න ඕනි ස්කන්ධේ. එතකොට ත්වරණය සමාන වෙන්නේ G m බෙදීම r වර්ගය කියලා ලැබෙනවා. මෙයාට දැනෙන ත්වරණය G m බෙදීම r වර්ගය. පුතේ මේගොල්ලෝ අතර ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා දෙන්න ටික ලං වෙනවා. දෙන්න ටික ලං වෙනවා කියන්නේ පරතරයේ ටික අඩු වෙනවා. පරතරයේ ටික අඩු වෙනකොට වස්තුවට දැනෙන ත්වරණය ටික වැඩි වෙන්න ඕනේ. අපි නපතේ කාලයත් එක්ක ප්‍රවේගය ප්‍රස්ථාරගත කරොත් හරි හොඳට තේරුම් ගන්න මම මේ අඳින්න යන්නේ කාලයත් එක්ක ප්‍රවේග ප්‍රස්ථාරය. කාලය ගත වෙන්න දුර ටික අඩු වෙනවා. හරි. මෙහෙම තියෙනට තව ටිකක් යද්දි තව ලං වෙලා ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා ලං වෙනවා. එහෙම ලං වෙද්දී අපිට තේරුම් ගන්න පුළුවන් එයාගේ ත්වරණය ටික වැඩි වෙන්න ඕනේ. තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරක බෑවුමෙන් තමයි ප්‍රවේගය පෙන්වන්නේ. මේ ත්වරණය පෙන්වන්නේ. ත්වරණය ටික වැඩි වෙනවා කියන්නේ මෙයාගේ බෑවුම ටික වැඩි වෙන්න ඕනේ. බෑවුම ටික වැඩි වෙන්න නම් මෙන්න මේ වගේ බෑවුම වැඩි වෙන්න ඕනේ. පොතේ අපෙන් අහන්නේ කාලයත් එක්ක ප්‍රවේගය නෙමෙයි අපෙන් අහලා තියෙන්නේ දුරත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන ආකාරය. අපෙන් අහලා තියෙන්නේ දුරත් එක්ක ප්‍රවේග වෙනස් වෙන ආකාරය. පොතේ පටන් ගන්නකොට දුර ගොඩක් වැඩි නේද? පටන් ගන්න ගොඩක් දුරකින් තියෙන්නේ. හරි. පටන් ගන්නකොට ප්‍රස්ථාරයේ තියෙන්නේ මෙතන. මෙන්න මෙතන වගේ තමයි ආරම්භයේ තියෙන්නේ. පටන් ගාදී දුර වැඩි. ප්‍රස්ථාරේ පටන් ගන්න ඕනේ මෙතනින්. පොතේ කාලයේ ගත වෙන දුර වැඩි වෙනවා නම් කාලයේ ගත වෙන්න මෙන්න මේ පැත්තට යන්න ඕනේ. කාලයේ ගත වීමට අදාළව ප්‍රස්ථාර තියෙන්න ඕනේ මේ පැත්තට. එහෙනම් කාලයත් එක්ක මෙහෙට ගමන් කරන ප්‍රස්ථාරය මෙන්න මේ පැත්ත හැසිරෙන්න ඕනේ. එහෙනම් ප්‍රස්ථාරය තියෙන්න ඕනේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. එහෙනම් ප්‍රස්ථාරයක් තියෙනවා පිළිතුරු අංක 3ට අදාළව. හරි. හොඳට තේරුම් ගන්න වෙච්චදී කාලයත් එක්ක ප්‍රවේගය නම් අහලා තියෙන උත්තරේ වෙන්නේ අංක 2. අපෙන් අහලා තියෙන්නේ වස්තු දෙක අතර පවතින දුරත් එක්ක ප්‍රස්ථාරයක මෙහෙම හිතන්න පුළුවන් මෙච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. වස්තු දෙක ඈතින් පවතිනකොට ප්‍රවේගය බිඳුවයි නිශ්චලවට පටන් ගන්න. වස්තු දෙක ලං වෙන ප්‍රවේගය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. වස්තු දෙක ලං වෙනවා කියන්නේ දුර ටික අඩු වෙනවා. දුර ටික අඩු වෙනකොට ප්‍රවේගය ටික වැඩි වෙන්න ඕනේ. කොහොමත් මේ ප්‍රස්ථාර සල් රේඛිය වෙන්න බැහැනේ. සල් රේඛිය වෙන්නේ y සමානයි mx ධන c වගේ හැසිරීමක් තියෙනවා. අනිවාර්යයෙන්ම දුරවල් සහ ප්‍රවේග ත්වරණ තියෙන්නේ පරස්පර සම්බන්ධත් එක්ක. ඒක ටික වැඩි වෙන පරිදි ප්‍රස්ථාරයක වක්‍ර ගතියක් එන්න ඕනි. එහෙම හිතුවත් උත්තරය අංක 3 කියලා ගන්න පුළුවන් ලොකුවට හිතන්න නැතුව. හරි. 15 අහනවා ඉහත ප්‍රශ්නාංක 14 සඳහන් කර ඇති වස්තු දෙක අතර පවතින ගුරුත්වාකර්ෂණ බලයේ මැඩ පැවැත්වීමට ගුරුත්වාකර්ෂණ බලයේ මැඩ පැවැත්වීමට එක් වස්තු මත තියන්න ඕනි අවම ආරෝපණ ප්‍රමාණය. දැන් ස්කන්ධ දෙක නිසා ඇති කරන්නේ ආකර්ෂණ බලයක්. නිකමට හිතන්න අපි මෙයාට ලබා දෙනවා යම්කිසි ධන Q කියලා ආරෝපණයක්. මෙයාට ලබා දෙනවා යම්කිසි ධන Q කියලා ආරෝපණයක්. ධන ආරෝපණ අතර හටගන්නේ විකර්ෂණ බල. මේ වගේ විකර්ෂණ බල හටගත්තොත් එහෙම මේ විකර්ෂණ බල ගුරුත්වාකර්ෂණ සමානයි නම් සමතුලිත කරන්න පුළුවන්. එහෙනම් මේගොල්ලෝ චලන වෙන එක නතර කරන්නම් කරන්න තියෙන දේ තමයි වස්තු මත ඇතිවෙච්ච ගුරුත්වාකර්ෂණ බලය සමාන වෙන්න ඕනි වස්තු මත ඇතිවෙන විද්‍යුත් බලයට. ග්‍රැවිටේෂනල් ෆෝස් කියන්නේ ඉලෙක්ට්‍රික් ෆෝස් කියන්නේ මම Fe සහ Fg දාලා තියෙන හරි. වස්තු මත ගුරුත්වාකර්ෂණ බලයක් ඇතිවෙනවා ඊට සමාන විද්‍යුත් බලයක් නම් ඇති වෙන්නේ මේගොල්ලෝ සමතුලිතව තියන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණ බලය හොයන්නේ Gm බෙදීම r වර්ගයෙන්. විද්‍යුත් බලය හොයන්නේ 1/4 π එප්සයිලන් q වර්ගය බෙදීම r වර්ගයෙන්. මේකෙන් q වර්ගය තනි කරන්න පුළුවන් 4 π එප්සයිලන් gm වර්ගය සමානයි q වර්ගය වෙනවා. එහෙනම් වර්ගමූලය ගත්තට පස්සේ අපිට උත්තරය ගන්න පුළුවන්. හරි. q කෙනෙක් නා හදාගෙන වර්ගමූලය ගන්න තියෙන්නේ. 4 වර්ගමූලය 2යි. m වර්ගයේ වර්ගමූලය m. 5 එප්සයිලන් g කෙනෙක් නා තව සුළු කරන්න බෑ වර්ගමූලයක් එක්ක ඉතුරු වෙනවා.
දෙකයි m වර්ගමූල අස්සේ 5 එප්සයිලන් g උත්තරේ වෙන්නේ අංක 4. පිළිතුර අංක 4. 15ට උත්තරය වෙන්නේ අංක 4. ඊළඟාන 16 තිරස් පිළ දුන්නක් එක් කෙළවරක b ලක්ෂයකට සවිකර ඇත. අනෙක් කෙළවරේ q1 ආරෝපණයක් ඇත. පිළ දුන්න මත බාහිර බල කිසිවක් නොමැති අවස්ථාවේදී q1 ආරෝපණය ඒ ලක්ෂයේ පිහිටයි. මේ 16 වෙනි ගාන දීලා තිනවා මෙන්න වගේ අචල ලක්ෂයකට හයි කරපු පිළ දුන්නක් තියනවලු. මෙන්න මේ පිළ දුන්නේ q1 කියලා ආරෝපණයක් තියනවලු. කිසිදු බාහිර බලයක් නැති වුනහම ඔන්න ඔය කියන ලක්ෂය තියනවලු. ඒ කියන ලක්ෂය කියන්නේ මේ ලෙවල් එක කියලා හිතන්නකෝ. ඒ ලක්ෂය මේ ලෙවල් එක. හරිද? දික් කරලද BA රේඛාව මත මෙතන තමයි B කියන්නේ මෙතන තමයි A කියලා කියන්නේ. මෙන්න මේ දික් කරලද BA රේඛාව මත A වල ඉඳන් x දුරකින් q2 ආරෝපණයක් ලැබුව විට අපේ q2 කියලා ආරෝපණයක් තියෙනවලු. ඔය q2 ආරෝපණය තියෙන A වල ඉඳන් x කියලා දුරකින්. එහෙම තියෙනකොට දුන්න හැකිරෙන ප්‍රමාණය 4x වේ. මෙන්න මෙතන තියෙන ස්කන්ධය 4x ප්‍රමාණයක් හැකිලිලා කියලා තියෙනවා. දුන්න හැකිලෙන ප්‍රමාණය 4x වේ. අර q2 ආරෝපණය විසින් ඇති කරන මොකක් හරි විකර්ෂණ බලයේ හින්දා q1 ආරෝපණය සහිත මෙයා 4x දුරකට හැකිලිලා තියෙනවලු. අපෙන් අහනවා එම දුන්නේ x හැකිරුමක් ලබා ගැනීමට මෙන්න මේ දුන්න හකුල ගන්න ඕනි x ප්‍රමාණයකට විතරලු. ඒ කියන්නේ මේ q1 කියන ආරෝපණය සහිත මේ දුන්න අපට x කියලා දුරකට විතරක් හකුල ගන්නවලු. එහෙම හකුල ගන්න q2 ආරෝපණය තියන්න ඕනි x ලක්ෂය නම් කොච්චර දුරකින්ද කියලා හරි තියෙන්නේ. අපි හිතමු එයා තියන්න ඕනේ පරතරය වෙන්නේ d කියලා. දැන් මෙතනදී වෙන බල සමතුලිතතාව මේ සිද්ධාන්ත තේරුම් ගත්තොත් අපි තමයි q1 සහ q2 කියන ආරෝපණ අතර ඇතිවෙන විකර්ෂණ බලයක්, විද්‍යුත් බලයක්. මෙන්න මේ ඇතිවන විද්‍යුත් බලය හරි සමතුලිත වෙනකොට වෙන්නේ q1 සහ q2 අතර හටගන්නා කිසියම් විද්‍යුත් බලයක් එක සමාන වෙන්න ඕනි දුන්න තෙරපීම නිසා ඇතිවන බලයට. දුන්නෙන් දාන බලයට. අපි දන්නවා විද්‍යුත් බලය හොයාගෙන තියන්නේ 1/4 එප්සයිලන් ආරෝපණ ගුණිතය බෙදීම පරතරේ වර්ගය. දුන්නක් දාන බලය හොයාගෙන තියන්නේ දුනු නියතයේ වතාවක් විතතිය විසින්. ඊට පස්සේ මෙන්න මේ සමීකරණ අපි ආදේශ කරගත්තොත් ආරම්භයේදී හරි පොත මේක මේ කට්ටිය තේරෙන්න ඕනේ 1/4 එප්සයිලන් කියන එක නියතයක්. ඒ වගේම මෙන්න මේ ආරෝපණ ගුණිතය නියතයක්. දුනු නියතය කියන එක නා නියතයක් නේ. මට මෙහෙම සම්බන්ධයක් ලියන්න පුළුවන් නේද ඕන ඉතින්. කෙලින්ම 1/r වර්ගය කියන එක නා 1/r වර්ගය කියන එක නා අනුලෝම සමානුපාතික වෙන්න ඕනේ විතතියට. කොහොම සම්බන්ධය ලියන්න පුළුවන්? අපි අන්නේ සම්බන්ධය ආවොත් මෙතන කෙලින්ම දුරෙහි වර්ගයේ පරස්පරයේ සමානුපාතික වෙනුනේ දුන්නේක් වෙච්ච විතතියට. අපි කෙලින්ම එහෙම ගත්තොත් එහෙම මෙන්න මෙතනදී දෙන්න අතර තියෙන දුරෙහි වර්ගයේ දුර වෙන්නේ 5x. ආරෝපණ දෙක අතර දුර r කියලා කියන්නේ. ආරෝපණ දෙක අතර දුර වෙන්නේ 5x. ඊට අදාළ දුන්නේ විතතිය වෙන්නේ 4x. කෙලිම අනුපාත විදිහට ලියන්න හරි. මෙතන තියෙන විතතිය වෙන්නේ 4x. ඊට අදාළ දුර වෙන්නේ 5x. එනම් 5x ගේ වර්ගය. කෙලිම අනුපාත ස්වරූපයෙන් ලියන්න හදන එක පාරම. ඊට පස්සේ අපට විතතිය x කරගන්න ඕනේ ඊට අදාළ දුර වෙන්නේ x ධන d. විතතිය x කරගන්නකොට ඊට අදාළ දුර ප්‍රමාණය වෙන්නේ x ධන d එයාගේ වර්ගය. ඔන්නෝම අපට කෙලිම සමානුපාතික ප්‍රතිඵල පාවිච්චි කරලා ලියන්න පුළුවන්. හරි. කෙලිමේ තේරෙනවනේ මේකේ බෙදීමක් වශයෙන් ලියන්න. අපි උනා බෙදීමක් වශයෙන් ලියුවොත් මේක හරේ සහ ලවයේ මාරු වෙලා නම් තියෙන්නේ අපිට පුළුවන් ලියන්න කෙලින්ම x1 බෙදීම x2 කියන එක නා සමාන වෙන්නේ r2 වර්ගය බෙදීම r1 වර්ගය. අන්න ඒක ආදේශ කරේ. ආරම්භක විතතිය 4x. අවසාන විතතිය x. ආරම්භක දෙන්න අතර දුර වෙන්නේ 5x එයාගේ වර්ගය. අවසාන දෙන්න අතර දුර වෙන්නේ x ධන d එයාගේ වර්ගය. මෙතන x මෙතන x කැපෙනවා. හරහට ගුණ කරාම x ධන d ගේ වර්ගය සමානයි 4 වතාවක් 5x ගේ සම්පූර්ණ වර්ගය වෙනවා.
අපි වර්ගමූලය ගන්නකොට මෙතනින් ඉතුරු වෙන්නේ x ධන d කියන කෙනා විතරයි. 4 වර්ගමූල දෙකක් වෙනවා. 5යි x වර්ගයේ වර්ගමූලය 5යි x වෙනවා. x ධන d සමානයි 10යි x. එහෙනම් d සමානයි 9x කියලා ගන්න පුළුවන්. දෙන්න අතර පරතරය වෙන්නේ 9යි x කියන එක. උත්තරය වෙන්නේ අංක 4. පිළිතුර අංක 4. හරි. මම යනවා 17 වෙනි ගානට. හැම අතින්ම එක හා සමාන සැහැල්ලු අවිතන්නේ තන්තු දෙකක ආධාරයෙන් එක සමාන ස්කන්ධයෙන් යුතු කුඩා ගොල දෙකක් එල්ලා ඇත. තන්තු වල නිදහස් කෙළවර සිවිලිමේ එකම ලක්ෂණයකට ගසා ඇත. එක ගෝලයක ධන q සහ අනිත් ගෝලේ ධන 2යි q තියෙනවා. හරි. මෙම තන්තුවක කෙළවරට ස්කන්ධයකට ගහලා තිනවා. එකට ධන q අනිකට ධන 2යි q දීලා තිනවා. ධන ආරෝපණ අතර හදගෙන විකර්ෂණ බලයෙන් හින්දා මේ ස්කන්ධ දෙක මෙහෙම ඈත් වෙන්න ඕනේ. අපෙන් අහලා තින්නේ Q ආරෝපණයේ ගැට ගහපු තන්තුව සිරසට තීට කෝණයක් ආනත වෙනවා නම් අනෙක් තන්තුව සිරසට දරන ආනතිය අහලා තින්නේ 17 වෙනි ගානේ. එතන මේ වගේ තියන්නේ සිවිලිමකට යම් ලක්ෂණයකට ගහලා තියෙනවා. මෙන්න මෙතන ස්කන්ධයක් තීට කෝණයක් ආනතයි. මෙන්න මෙතන ස්කන්ධය සිරසට ආනතිය මම ඇල්ෆා කියලා ගන්නම්. පොතේ බල ටික ලකුණු කරගත්තොත් දෙන්නටම සමාන ස්කන්ධ තියෙන්නේ. ඒ නිසා දෙන්නගෙම ඇතිවන බර සමානයි. මේ තන්තුවේ ආතතිය t කියලා හිතන්නම්. මේ තන්තුවේ ආතතිය t ඩෑෂ් කියලා හිතන්නම්. ගාන දිනවා මෙතනට දීලා තියෙන්නේ ධන q කියලා ආරෝපණයක්. මෙයාට දීලා තියෙන්නේ ධන 2යි q කියලා ආරෝපණයක්. තමයි ආරෝපණ දෙකේ විශාලත්වයන් වෙනස් වුණාට ඇතිවෙන විද්‍යුත් බලය එකමයි. මේ පැත්තට F කියලා විද්‍යුත් බලයක් හට ගන්නවා නම් මේ පැත්තට හටගන්නේත් F කියන විද්‍යුත් බලයම තමයි. මොකද ආරෝපණ දෙකේ සයිස් එක මත අන්‍යෝන්‍ය බලයේ විශාලත්වය තීරණය කරන්නේ නැහැ. අන්‍යෝන්‍ය බලයේ විශාලත්වය ආරෝපණයේ සයිස් මත විශාලත්වය තිරුණාට එක වස්තුවකට දැනෙන බලයේ විශාලත්වයත් එක තීරණය වෙන්නේ නැහැ. කූලොම් එකකුයි කූලොම් 100කුයි ආරෝපණ ගත්තොත් එකෙක්ට ඇතිවෙන නිව්ටන් 10ක් නම් අනිකටත් ඇතිවෙන නිව්ටන් 10ක්ම තමයි. හරි. කුඩා ආරෝපණයට කුඩා බලයක් එහෙම එකක් නැහැ. ආරෝපණ දෙක විශාලත්වයෙන් වෙනස් වුණාට දෙන්නට ඇතිවෙන බල විශාලත්වයෙන් සමානයි. මොකද මේ බල හටගන්නේ නිව්ටන්ගේ තුන්වන නීතියත් එක්ක. විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ඒක රේඛීයව තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔය F කියන බල දෙක විශාලත්වයෙන් සමානයි. අපෙන් අහලා දෙන්නේ මේ කෝණ අතර සම්බන්ධතාවය. මම මෙතන මේ බල තුනේ සමතුලිතතාවය සලකලා බල ත්‍රිකෝණය දින්නම්කෝ. සාමාන්‍යයෙන් ලම්බක බල දෙකක් එක්ක බල තුනක සමතුලිත වෙන බල ත්‍රිකෝණ තමයි ලේසිම. mg කියන බර තියෙනවා පල්ලෙහාට. mg කියන බර තියෙනවා පල්ලෙහාට. mg කියන බර පල්ලෙහාට තියෙනවා. එයා ඇඳලා ඉවර කරගෙන මේ පැත්තට අපි f කියන බලය අඳිනවා. එයා ඇඳලා ඉවර කරගෙන මේ පැත්තට t කියන බලය අඳිනවා. පොතේ තන්තුව සිරසට තීට අනතයි. ඒ කියන්නේ තන්තුවේ ආතතිය සිරසට තීට අනතයි. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන තියෙන කෝණය තමයි තීටා කියලා කියන්නේ. හරි. මෙන්න මෙතන කෝණය තමයි තීටා. අපි මෙයාගේ ඇඳොතින් mg කියන බර තියෙනවා සිරස්ස පල්ලෙහාට. ඕක ඇඳලා ඉවර කරගෙන අර පැත්තට f කියන බලය අපි අඳිනවා. එයා ඇඳලා ඉවර කරගෙන මේ පැත්තට t ඩෑෂ් කියන බලය තියෙනවා. තන්තුව සිරසට ඇල්ෆා නැතයි t ඩෑෂ් කෙනෙක් කෙනා සිරසට ඇල්ෆා කියලා කෝණයක් ආනතයි. තමයි හිතින් කියන බලන්න tan θ මෙයාගේ tan θ කියන්නේ සම්මුඛ පාදය වෙන්නේ බද්ධ පාදය. සම්මුඛ පාදය බද්ධ පාද mg. tan θ සමාන f බෙදීම mg ට. මෙයාගේ tan ඇල්ෆා කිව්වොතින් ඒක සමාන වෙන්නේ f බෙදීම mg ට. ඒ කියන්නේ tan θ සමාන වෙනවා tan ඇල්ෆාට. ඒ කියන්නේ θ සමානයි ඇල්ෆා වෙන්න ඕනේ. θ සමානයි ඇල්ෆා වෙන්න ඕනි කියන්නේ උත්තරේ වෙන්නේ අංක 4. උත්තරේ අංක 4. ඇල්ෆා කියන එක්කෙනා θට සමාන අගයක් තියෙන්න ඕනි. ඊට පස්සේ ඕක ඔච්චර දඟලන් දෙයක් නැහැ. මම ඊට පස්සේ ගණන් වලටත් ඕන හින්දා මේක විස්තර කරේ. කෙලින්ම අපිට වස්තු දෙක මත ඇති වෙන බල දෙක සමානයි. තන්තුවල දිග සමානයි නම් කෙලින්ම දෙපැත්තේ සමමිතිකත්වයක් තියෙන හින්දා කෝණ සමානයි කියලා ගන්න පුළුවන්. වැඩි මහන්සි වෙන්නේ නැතුව. නමුත් අර මේ කාරණේ කියා දෙන්න මම මෙහෙම ගියේ. 18 පිළිවෙලෙන් ස්කන්ධය m1 සහ m2 මේක m2 කියන එක්කෙනා කුඩයි කියලා දීලා තිනවා. ආරෝපණ q1 සහ q2 වන වස්තුන් දෙකක් සැහැල්ලු තන්තු දෙකකින් එල්ලා ඇත.
රූපයේ පෙන්වා ඇති පරිදි සමතුලිතතාවයේදී වස්තු එකම තිරස් රේඛාවේ පිහිටනවලු පද්ධතියේ සමතුලිතතාවයට ප්‍රකාශන ගැලපෙන. හරි. ප්‍රමිරු පැහැදිලිද මේකේ වම් අත පැත්ත තමයි M1 Q1 T1 කියන ඒවා ටික තියෙන්නේ. දකුණු පැත්තේ M2 Q2 T2 තියෙනවා. වම් පැත්තේ කෝණය θ1 දකුණු පැත්තේ කෝණය θ2. මේ කිසිදු ගණිතයක් අවශ්‍ය නැහැ භෞතික විද්‍යාවක් අවශ්‍ය නැහැ. රූප දිහා දැක්කම තේරෙනවා θ2 කියන එක නා විශාලයි. රූපේ දීලා තියෙනවනේ. I think වෙන මොකද්ද තාම බලන්න දෙයක් නැහැ ඉතින්. θ2 කියන එක නා අනිවාර්යෙන් විශාල වෙන්න ඕනේ. එහෙම උත්තර තියෙන්නේ 3 සහ 5 උත්තර දෙක විතරයි. අපි 3 සහ 5 ගැන තමයි දැන් අපි කල්පනා කරන්න තියෙන්නේ. හරි. 3යි 5යි ගැන අපි හිතමු. 18 වෙනි ගානේ. තර මේකේ මොකද මේකේ මේ M1 කියන එක්කෙනා වඩා විශාලයිනේ. M1 කියන එක්කෙනා වඩා විශාලයි තමයි මුගේ ස්කන්ධ 2M කියලා ගන්නද නිකන් තේරුම් ගන්න පහසු වෙන්නේ. අපි මෙයාගේ ස්කන්ධ 2M කියලා ගමුකෝ. එහෙනම් මෙයාගේ බර වෙන්නේ 2mg. මෙතන තියෙන M2 කියන එක්කෙනා කුඩා ස්කන්ධයක්. අපි එයාගේ ස්කන්ධ M කියලා හිතුවොතින් එයාගේ බර වෙන්නේ mg. හරිද? මෙයාගේ ස්කන්ධය වැඩිින්ද බර වැඩි. ළමයි ආරෝපණ දෙකක් වුණාට ඇතිවන විද්‍යුත් බලයේ විශාලත්වයෙන් සමානයි. දෙන්නගෙම ඇති වෙන්නේ විද්‍යුත් බලයේ එකම අගයක්. මෙතන තියෙන තන්තුවේ ආතතිය T1 මෙන්න මෙතන තියෙන තන්තුවේ ආතතිය T2. ළමයි අපි බල සමතුලිතතාවයේ ඉතා වැදගත්ම තීරයක් දන්නවා. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතයි නම් ඕනම බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනියා තුලනය කරන්න ඕනේ. ඒ කියන්නේ ඕනම දෙන්නෙකුගේ සංප්‍රයුක්ත විශාලත්වයේ තුන්වෙනියාගේ විශාලත්වයට සමාන වෙන්න ඕනේ. ඕනම දෙන්නෙකුගේ සංප්‍රයුක්තය තුන්වෙනියාගේ විශාලත්වයට සමාන වෙන්න ඕනේ. එන අනිවාර්යෙන්ම T1 සමාන වෙන්නේ F සහ 2mg ගේ සංප්‍රයුක්තයට. T2 සමාන වෙන්නේ F සහ mg ගේ සංප්‍රයුක්තයට. ඉතින් F කියන දෙන්නම දෙපැත්තේ එකම අගය තියෙන්නේ. මෙතන 2mg වැඩිපුර තියෙන හින්දා F සහ 2mg ගේ සංප්‍රයුක්තය විශාලයි. ඒ නිසා T1 කියන එක නා විශාල වෙන්න ඕනේ. T1 තමයි විශාල වෙන්න ඕනේ T2ට වඩා. හැබැයි කෝණ වශයෙන් ගත්තොත් θ1ට වඩා θ2 විශාල වෙන්නයි පවතින්නේ. මේ නිසා ගැලපෙන උත්තරය වෙන්නේ අංක 3 18 වෙනි ප්‍රශ්නයට. 18ට උත්තරය වෙන්නේ අංක 3. 19 රූපේ පෙන්වා ඇති පරිදි ස්කන්ධ සිම්පල් එම්බැගින් වෙන රූපේ පෙන්වා ඇති පරිදි ස්කන්ධයේ සිම්පල් එම්බැගින් වෙන සර්ව සම ගෝල දෙකක් දිග එල් වෙච්ච සැහැල්ලු තන්තු දෙකකින් එල්ලා තිබෙනවලු. එම ගෝල මත Q බැගින් වූ සජාතීය ආරෝපණ තියෙනවලු. sin θ සමානයි tan θ වන පරිදි θ කුඩා නම් ගෝල අතර වෙන්වීම. ඒ කියන්නේ ගෝල අතර පරතරය මොකක්ද කියලා අපෙන් මේ ගානේ අහලා තිනවා. විශේෂ தත්ත්වයක් දෙනවා sin θ සමානයි tan θ. ඔහොම වෙන්නේ කිසියම් කෝණයක් ඉතා කුඩා වෙනකොට. හරි. අපි ගම් බලන සම්බන්ධතාවයක් කලින් වගේම ප්‍රථම මේකේ කෙලින්ම කෝණ සමාන වෙන්නමයි දීලා තියෙන්නේ. මේ වගේ තියෙනවා. අනිවාර්යෙන්ම මෙතන θ මෙතනත් θ මෙයාගේ ස්කන්ධය mg බර mg මෙයාගේ බලය F පොතේ කලින් උදාහරණයකින් මතක නේද tan θ සමාන F බෙදීම mg වුණා නේද බල ත්‍රිකෝණයෙන් මං කෙලි මේක ලියන්න දැන් tan θ සමානයි F බෙදීම mg උනේ හරි මෙයාට අපි අඳින බල ත්‍රිකෝණයෙන් ඒක සෙට් වුණා කලින් ගණන් වල දැන් හැදුවා tan θ සමාන වෙන්නේ F බෙදීම mg ට හරහට ගුණ කරාම F කියන එක්කෙනා සමානයි mg tan θ ට ගානේ විශේෂයෙන් කියනවා tan θ ට sin θ ලිව්වට කමක් නැහැ කියලා මං tan θ වෙනුවට නම් sin θ ලියන්න දැන් මේක දිහා බලන් ආදේශ කරමු තිබෙන ආරෝපණ Q නේ තන්තුවේ දිග ප්‍රමාණය L වෙනවා මෙන්න මේ දිග ප්‍රමාණය දීලා තිනවා අපි හිතමු ඒක තමයි අහලා තින්නේ x කියලා හිතන්නකෝ මට විද්‍යුත් බලය ලියන්න පුළුවන් F කියන්නේ විද්‍යුත් බලය 1/4 π එප්සයිලන්
ආරෝපණ ගුණිතය QQ බෙදීම දෙන්න අතර දුරෙහි වර්ගය x වර්ගය. mg sin θ කියලා කියන්නේ සම්මුඛ පාද බෙදීම කරණය. θගේ සම්මුඛ පාදයෙන් මෙන්න මේ දිග x බෙදීම 2යි. සම්පූර්ණ එක x නම් මේ භාග දිගක් වෙන්නේ x බෙදීම 2යි. සම්මුඛ පාද x බෙදීම 2යි. කරණය වෙන්නේ l. ඉතින් මේක සුළු කරන්න තියෙන්නේ දැන් අපිට. මෙන්න මෙතන ඉන්නේ x වර්ගය හරහාට ගුණ කරලා මෙයත් එක්ක x ගණය සෙට් කරගන්නම් මම. x ගණය එහා පැත්තට සෙට් කරගන්නවා. හරිද? l කියන කෙනාගෙන් ගුණ කරන්නම් මෙහෙට q වර්ගය l වෙනවා. q වර්ගය l වෙනවා. පුතේ මෙතන දෙක කියන කෙනා හරයට ගිහිල්ලා මේ දෙකයි මෙතන දෙකයි කැපිලා 2 pi epsilon ඉන්නවා. mg කියන කෙනා පල්ලෙහාට එනවා. 2 pi epsilon mg වෙනවා. එහෙනම් x කියන්නේ මෙයාගේ 3න් 1 බලය. q වර්ග l බෙදීම 2 pi epsilon mg මෙන්න මේ සම්පූර්ණ කුට්ටියේ 3න් 1 වෙනි බලය. කොහොම උත්තරයක් තියෙනවා පිළිතුර අංක 2. උත්තර වෙන්නේ අංක 2. හරි. අපි විසින ප්‍රශ්න කිව්වොත් එම මේක දෙනවා රූපයේ පෙන්වන ඇති පරිදි පැත්තක දිග සිම්පල් ලේ වෙන සම්පාත ත්‍රිකෝණයක B සහ ශීර්ෂ මත එක එකක් ධන සිම්පල් Q වන ලක්ෂීය ආරෝපණ දෙක රඳවා ඇති අතර. ඒතර මේ ධන Q කියන ආරෝපණ දෙක B සහ C වල රඳවලා තියෙන්නේ. ආයි ඒගොල්ලෝ ගැන හිතන්නවත් දෙයක් නැහැ. ඒගොල්ලෝ සමතුලිතයි. වෙනත් ලක්ෂීය සිම්පල් Q ආරෝපණයක් P ලක්ෂයේ රඳවා ඇත. P වලත් ධන Q කියලා ආරෝපණ රඳවලා තියෙන්නේ හයි කරලා තියෙන්නේ කොහෙවත් යන්නේ නැහැ. ඒ ලක්ෂයේමත් තබන ලද ඒකක ධන ආරෝපණය මත ශුන්‍ය සංප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ ඒ පිදුර කාට සමාන වුණාමද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම ඒ ගාන මේක මේ වගේ සම්පාත ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මෙතන ධන Q කියලා ආරෝපණයක් තියලා තියෙනවා. ආපහු මෙතනත් ධන Q කියලා ආරෝපණයක් තියලා තියෙනවා. තව P කියලා ලක්ෂයක තව ධන Q කියලා ආරෝපණයක් තියලා තියෙනවා. එහෙම තියද්දී මෙන්න මෙතන තියෙන කූලොම් ධන එකක් මත සංප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙන්නයි ඕනේ. එහෙම වෙන පරිදි මෙන්න මේ AP දුර කීයද කියලා අපෙන් අහලා තියෙනවා. හරි. අපි හිතමුකෝ AP දුර x කියලා. AP දුර x කියලා හිතන්න. මෙන්න මේ දුර ප්‍රමාණ සිම්පල් a කියලා දීලා තියෙනවා. පොතේ පොඩ බල ටික ලකුණු කරගත්තොත් දැන් අපි මෙතන තියෙනවා ධන ආරෝපණයක්, අපහු මෙතනක් තියෙනවා ධන එකේ ආරෝපණයක්. ධන ආරෝපණයක් විසින් ධන එකක් මත දාන බලයක් ඉවතට දානවා. හරි. අපි ඒක විශේෂයෙන් කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා. අපි F කියලාම දාමුකෝ. මෙයා විසින් මෙයාට දාන විකර්ෂණ බලයක් මෙයාගෙන් ඉවතට. ඔන්න ඔය බලය F කියලා හිතමු. ඒ වගේම මෙතන තියෙන ආරෝපණය විසින් මෙයා මත දාන විකර්ෂණ බලයක්. අපි ඒ බලයත් F කියලා හිතමුකෝ. පුතේ සම්පාත ත්‍රිකෝණයක් ඉඳන් මෙතන තියෙන කෝණේ අංශක 60යි. එහෙනම් මේගොල්ලෝ මේ දෙකට බෙදෙන්නේ අංශක 30 ගානේ. මම මෙන්න මේ දෙකක් තියලා තියෙන අංශක 30කට අදාළව. ඒතර ඒගොල්ලෝගේ සංප්‍රයුක්තය වෙන්නේ මෙතනින් F cos 30ක් තියෙනවා මෙතනින් F cos 30ක් තියෙනවා 2යි F cos 30ක් උඩහට තියෙනවා. sin සංගල කැපෙනවනේ F sin 30 මෙහෙට තියෙන්නේ F sin 30 මෙහෙට තියෙන්නේ ඒ දෙන කැපිලා යනවා. F කියලා දෙන්නගෙන් උඩහට තියෙනවා 2යි F cos 30 කියලා බලයක්. උඩහට තියෙන සංප්‍රයුක්තය වෙන්නේ 2යි F cos 30. පුතේ සමතුලිත වෙන නම් ඔය සංප්‍රයුක්තය කැන්සල් කරගන්න ඕනේ. මෙතන ඉන්න ධන Q කියන ආරෝපණ විසින් මේ කූලොම් ධනවත් විකර්ෂණ බලයක් දාන්න ඕනේ. ඒ දාන බලය අපි F' කියලා හිතමුකෝ. සමතුලිත වෙන්න මෙන්න මේ 2යි F cos 30 කියන සංප්‍රයුක්තය සමාන වෙන්න ඕනේ F' කියන බලයට. හරි? මෙයා දාන බලයේ සංරචක 2යි F cos 30 තියෙන්නේ. මෙයා දාන බලයට සමාන වෙන්න ඕනේ ධන ආරෝපණ හදන්න විකර්ෂණ බලය යකින් ඉවතට. ඉතින් ආදේශ කරමු අපි 2යි F කියලා කියන්නේ 1/4යි pi epsilon මෙතන තියෙන ආරෝපණය සහ මෙතන තියෙන ආරෝපණයේ ගුණිතය q ගුණ කිරීම 1 බෙදන්න ඕනේ දෙන්න අතර තියෙන දුරේ වර්ගය සිම්පල් a වර්ගය cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි F dash කියන්නේ මේ දෙන අතර ක්‍රියා කරන බලය ඒ බලය වෙන්නේ 1/4යි pi epsilon ආරෝපණ ගුණිතය q වරක් 1 බෙදීම දෙන්නගේ දුර වර්ගය x වර්ගය වෙනවා. ඉතින් මේකේ අපට සුළු කරලා දාන්න පුළුවන් 1/4යි pi epsilon න අපහු මෙතන දෙකක් කපලා දාන්න පුළුවන් q උත් කපලා දාන්න පුළුවන්.
එහෙට මෙහෙට සුළු කරාට පස්සේ අපට හම්බ වෙනවා x වර්ගය සමානයි a බෙදීම මූල 3ක් කියලා. sorry a වර්ග බෙදීම මූල 3ක් කියලා. එහෙනම් වර්ගමූලය ගත්තට පස්සේ a වර්ගයේ වර්ගමූලය a මූල 3ේ වර්ගමූලය තව පාරක් ගන්න තියෙන්නේ. ඒතර වර්ගමූල දෙකක් පස්සේ 3 කියන එක නා තියෙනවා. x සමානයි a බෙදීම වර්ගමූල 3 කියන්නේ p උත්තර වෙන්නේ අංක 3. උත්තරේ අංක 3. 21 ධන q කියලා ආරෝපණයක් අරය r වන සිහින් සන්නායක නොවන වෘත්තාකාර වලල්ල දිගේ ඒකාකාර ව්‍යාප්ත වී ඇති අතර කේන්ද්‍රයේ ඍණ q කියලා ආරෝපණයක් තබා තිබෙනවලු. දැන් ඩෙල්ටා q කියලා ආරෝපණයක් සහිත ඊතා කුඩා කොටසක් රූපයේ දැක්වෙන ආකාරයට වලල්ලෙන් ඉවත් කරනවලු. එවිට වලල්ලේ කේන්ද්‍රයේ තිබෙන ඍණ q කියන ආරෝපණය මත ක්‍රියා කරන බලය මොකක්ද කියලා අපෙන් අහලා තියෙනවා. පරිමලින් සම්පූර්ණ වලල්ල තිබ්බොතින් වෙන දේ හිතමු. සම්පූර්ණ වලල්ල තිබුණා නම් ධනාරෝපණයක් තමයි තියලා තින්නේ. හරි මැද්දේ ඍණාරෝපණයකුත් තියෙනවා. මෙහෙම දාන්නම්කෝ හරි. මොකද මෙන්න මේ හරිය තියෙන චූටි ධන ආරෝපණයක් අංශු මාත්‍රයක් විසින් මේ පැත්තට බලයක් දානවා. හරියටම ඊට ප්‍රතිවිරුද්ධ එහා පැත්තේ ඊට සමාන ධනාරෝපණ කැලලක් ගත්තොත් එයා මෙහෙට බලයක් දානවා. ඔය බල දෙක කැපිලා යනවා. ඒ වගේම මේ හරිය තියෙන චූටි ආරෝපණ කැලලක් ගන්න තියෙන්නේ. ඍණාරෝපණය මත මේ පැත්තට බලයක් දානවා. ඊට එහා පැත්තේ තියෙන චූටි ආරෝපණ කැලලක් ගත්තොත් එයා විසින් අර පැත්තට බලයක් දානවා. මේ ආදි වශයෙන් මේ පැත්තෙන් ආරෝපණයක් ගත්තොත් මෙහෙට බලයක් දායි. ඊට විරුද්ධ පැත්තේ ආරෝපණ ඒව කැන්සල් කරනවා. මෙහෙ කෙනෙක් මෙහෙට බලයක් දානවා නම් ඊට විරුද්ධ පැත්තේ කෙනා ඒව කැන්සල් කරලා දානවා. ඉතින් මේකත් එක්ක සම්පූර්ණ වෘත්තයක කේන්ද්‍රයේ තිබුණොත් මේ ආරෝපණය එයාම ඇතින බලය වෙන්නේ බිඳුවක්. දැන් මේ ගානේ දීලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන චූටි ආරෝපණ කෑල්ල නැති කරලා තියෙන්නේ. මෙන්න මෙතන චූටි ආරෝපණ කෑල්ල නැති කරා කියලා කියන්නේ මෙන්න මේ චූටි බලයේ විතරක් නැති වෙලා යනවා. එතකොට මේ උඩහ තියෙන ආරෝපණ කෑල්ල විසින් ඉතුරු කරන බලය කැන්සල් නොවි ඉතුරු වෙනවා. අනිත් ඔක්කොම සෙට කැන්සල් වෙනවා. හරි. මේ හරියේ තියෙන සියලු ආරෝපණ කෑල්ල ඇති කරන බල ඔක්කොම ටික කැපිලා යනවා. මෙතන තිබුණු ආරෝපණ කෑල්ල කැන්සල් කරා විරුද්ධ පැත්තේ ඉන්න ආරෝපණය දාන බලය. එහෙනම් මෙතන ආරෝපණ නැහැ කියලා කියන්නේ අන්න ඒ බලය ඉතුරු වෙනවා. ඉතින් අපිට හොයන්න තියෙන්නේ ඔන්න ඔය ක්‍රියා කරන බලය. අපිට හොයන්න තියෙන මේ ක්‍රියා කරන බලය. ඉතින් ඒතර අනිවාර්යයෙන් මොඩම තේරෙන්න ඕනේ මේ ක්‍රියා කරන බලයේ තියෙන ඉහළ දිශාවට. F සමාන වෙන්නේ 1/4 පයි එප්සයිලන් ආරෝපණ ගුණිතය. කේන්ද්‍රයේ කැපිටල් Q ආරෝපණයක් තියෙනවා. උඩහ තියෙනවා චූටි ඩෙල්ටා Q කියලා ආරෝපණයක්. හරි. මෙහි ඩෙල්ටා Q ආරෝපණයක් අයින් කරා නම් එයාගේ බලපෑම කැන්සල් කරපු ඩෙල්ටා Q මෙහි ඉතුරුයි. අනිත් ඔක්කොම ටික කැන්සල් කියලා. බෙදීම දෙන්න අතර දුර වෙන්නේ r වර්ගය. ඒ කියන්නේ ධන y දිශාව ඔස්සේ 1/4 පයි එප්සයිලන් Q ඩෙල්ටා Q බෙදීම r වර්ගය කියන්නේ උත්තරේ වෙන්නේ අංක 4. 21ට උත්තරේ වෙන්නේ අංක 4. 22 අචල සමාන ඍණ ලක්ෂ්‍යාකාර ආරෝපණ දෙකක් අතරින් සල් රේඛීය පතයක් ඔස්සේ ගමන් කරන ලක්ෂ්‍යාකාර ධනාරෝපණයක් රූපේ පෙන්වා ඇත. ඍණ ආරෝපණ දෙක නිසා ධන ආරෝපණය මත ඇතිවන සඵල බලයේ විශාලත්වය දුර සමග විචලනාකාරය වඩාත්ම හොඳින්ම පෙන්වන චිත්‍රය අහලා තියෙනවා. ඒතර 22 වෙනි ගානේදී මේ වගේ ඍණ ආරෝපණ දෙකක් තියෙනවා. මෙන්න මේ දෙන්න අතර හරි මැද්දෙන් ගමන් කරන රේඛාව දිගේ කිසියම් ධනාරෝපණයක් ගමන් කරනවා. මම ප්‍රධාන අවස්ථා කීපයක් සලකන්නම්. මොකද මේ ආරෝපණය හරි මැද්දේ හිටියොත් මේ ඍණාරෝපණය මෙයාට ආකර්ෂණ බලයක් දානවා. මේ ඍණාරෝපණය මෙයාට ආකර්ෂණ බලයක් දානවා. ඒ නිසා මෙයාට ඇතිවන බලය බිඳුවයි. හරිද? ඒ වගේම හිතන්න මේ ධනාරෝපණය අනන්ත දුරක ඉන්නවා කියලා. හදිසියවත් මේ ධනාරෝපණ ඉන්නේ අනන්ත දුරකින් නම්. පුතේ දුර අනන්තයක් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ සූත්‍ර වල දැම්මම පස්සේ දුර අනන්තයක් වෙනවා කියන්නේ බලයේ බිඳුවක් වෙනවා. ඒතර මෙහා දාන බලෙත් බිඳුවයි මෙහා දාන බලෙත් බිඳුවයි කියන්නේ එතනදිත් සංප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙනවා. හරි? වෙන මොකක්වත් ඕනේ නැහැ. ඔන්න ඔය දෙක දිහා විතරක් බලලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි මැද්දේදී සංප්‍රයුක්ත බිඳුවක් වෙන්න ඕනි. ඒ වගේම අනන්තෙදිත් සංප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙන්න ඕනි. ඔහොම උත්තර තියෙන දෙවෙනි පිළිතුර විතරයි. ඉතින් මේ අතරමඟ තැනක් ගත්තොත් නිකන් දහසක් මම කියන්නේ හරි. හිතන මේ ධනාරෝපණය මේ වගේ අතරමඟ තැනක ඉන්නවා කියලා.
හරි මැද්දේදී සංප්‍රයුක්ත බිඳුවයි අනන්තයේදී බල බිඳුවක් වීම නිසා සංප්‍රයුක්ත බිඳුව. හරි. ආකාර දෙකකටයි සංප්‍රයුක්ත බිඳුවක් වෙන්නේ. මෙතනදී බල ඇති වෙනවා බල කැපී යාම නිසා සංප්‍රයුක්ත බිඳුවක් වුණා. අනන්තයේදී දුර අනන්තය නිසා බල ඇති වෙන්නේ නැති නිසා සංප්‍රයුක්ත බිඳුවක් වුණා. ඊපස්සේ මේ වගේ මැද හරිය තැනක් ගත්තොත් මේ වෙලාවේ ධනාරෝපණය මත ඍණාරෝපණය මෙහෙට ආකර්ෂණයක් දායි. මේ ඍණාරෝපණය මෙහෙට ආකර්ෂණයක් දායි. ඔය ආකර්ෂණ දෙකේ සංප්‍රයුක්තයක් තියෙනවා. ඒ නිසා මේ අතරමැද්දේදී යම්කිසි අගයක් අනිවාර්යයෙන්ම පවතින්න ඕනි. ඔය සියල්ලම ගැලපෙන්නේ දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුරේ තියෙන මෙහෙමනේ ප්‍රස්තාරය ගත්තොත් එහෙම දුරත් එක්ක බලය. හරි මැද්දේනකොට සංප්‍රයුක්ත බිඳුවයි අනන්තරයේ දුර බිඳුවක් වෙන මැදදී යම් අගයක් තියෙන්න ඕනේ. ඔන්න ඔහොම එකක් තියෙනවා. සවඩාත්ම ගැලපෙන පිළිතුර වෙන්නේ අංක 2 22ට. ඊළඟට 23 එක එකෙහි ආරෝපණ ධන කැපිටල් ධන සිම්පල් Q වෙන ආරෝපණ අතරක් රූපයේ පෙන්ව ඇති පරිදි ABCD සමචතුරස්‍රයේ ශීර්ෂයන්හි සවිකර ඇත. ශීර්ෂයන් වල සවිකරලා තියෙනවා කියලා කියනවා. හරි. ඊළඟට මෙන්න මේ සමචතුරස්‍රයේ කේන්ද්‍රයේ තියෙනවලු ඍණ Q කියලා ආරෝපණයක්. හරි. කේන්ද්‍රයේ තියෙනවා ඍණ Q කියලා ආරෝපණයක්. මෙන්න මේ A සහ B හි ආරෝපණ දෙක එකවර අතුරුදහන් නොවති. දැන් පුතේ මේ වෙලාවේ සමතුලිතයිනේ. මේ ධන ආරෝපණය විසින් මෙහෙට දානවා මම ගැදලා පෙන්නොත් එහෙම මේ ධන ආරෝපණය විසින් මේ පැත්තට ආකර්ෂණ බලයක් දානවා. මේ ධන ආරෝපණය විසින් එයාගේ පැත්තට ආකර්ෂණ බලයක් දානවා. ඒක නිසා කැන්සල්. මේ ධන ආරෝපණය එයාගේ පැත්තට බලයක් දානවා. මේ ධන ආරෝපණය එයාගේ පැත්තට බලයක් දානවා. කැන්සල් සමතුලිතව තියෙනවා. වලල්ලේ වගේ. මොකද කියන්නේ A සහ B හි ඇති ආරෝපණ දෙක එකවර අතුරුදහන් වුවහොත් මේ ආරෝපණ දෙකම මෙන්න අතුරුදහන් වෙනවලු. පුතේ ආරෝපණ දෙක අතුරුදහන් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ තිබුණු බල දෙකත් අතුරුදහන් වෙලා යනවා. ඔන්න ඔය බල දෙක විතරක් ඉතුරු වෙන්න ගන්නවා. අපෙන් අහනවා ඍණ Q ආරෝපණයේ චලිතයේ පිළිබඳව පහත් දැක්වෙන කුමක් අසත්‍යද කියලා අහලා තියෙනවා. පොතේ හැමෝටම තේරෙනවා මෙන්න මේ වෙලාවේ ක්‍රියා කරන මේ බල දෙක නිසා මේ වස්තුවට මෙන්න මේ දිශාවට සංප්‍රයුක්ත බලයක් තියෙනවා. ඒක නිසා මේ පැත්තට ත්වරණයක් තියෙනවා. හැබැයි ඒ වෙලාවේදී ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි නිශ්චලවන තියෙන්නේ. මෙතන ත්වරණයක් තියෙනවා ආරම්භ ප්‍රවේගයේ බිඳුවයි. පොතේ යම්කිසි මොහොතක මේ වස්තුවට තියෙන මේ ත්වරණෙ හින්දා ප්‍රවේගය ටික ටික වැඩි කරගෙන හරි මැද්දට ආවා කියලා හිතන්නකෝ. හරි මැද්දට ආපුවට පස්සේ මේ ධන ආරෝපණය විසින් එයාගේ පැත්තට ආකර්ෂණයක් දානවා. මේ ධන ආරෝපණයත් එයාගේ පැත්තට ආකර්ෂණයක් දානවා. සංප්‍රයුක්තයේ බිඳුවක් වෙනවා. සංප්‍රයුක්තයේ බිඳුවක් කියලා කියන්නේ මෙතනදී ත්වරණයේ බිඳුවක් වෙනවා. හරි. මෙන්න මෙතනදී ත්වරණයේ බිඳුවක් වෙනවා. හැබැයි මේ ටිකේ ත්වරණයක් තිබුණා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි කරගෙන මෙතන ත්වරණ බිඳුවක් වෙනවා. තව වැඩි කරගන්න බැරි වෙනවා. කියන්නේ ප්‍රවේගය උපරිමයකට එනවා කියන එක. හරි. මුලින් ත්වරණයක් තිබිලා ත්වරණ බිඳුවක් උනේ ඒක අදහස වෙන්නේ එයා උපරිම ප්‍රවේගයට එනවා කියන එක. ආන්ත ප්‍රවේග සීන්ලක් තියෙන ඔය කතන්දරේ. උපරිම ප්‍රවේගයට ඇවිල්ලා තියෙනවා. දැන් ඊට පස්සේ හරි මෙහෙ ප්‍රවේග බිඳුවයි ප්‍රවේගي වැඩි කරගෙන මෙතනට ඇවිල්ලා ප්‍රවේගයක් තියෙනවනේ තාම. ඒ නිසා මෙයා පල්ලෙහාට ගමන් කරනවා. පල්ලෙහාට ගමන් කරනකොට මේගොල්ලෝ හටගන්න ආකර්ෂ බල මෙන්න මේ වගේ ඇති වෙනවා. හිතන යම්කිසි මොහොතක මෙන්න මීට සමාන දුරකට ආවා කියලා. ඒ කියන්නේ මෙන්න මේ දුරට සමාන පල්ලෙහාට ආවා කියලා හිතන්නකෝ. එතකොට මෙයා විසින් මෙහෙට දානවා බලයක්. මෙයා විසින් මෙහෙට දානවා බලයක්. මෙන්න මෙතනදී ක්‍රියා කරන සංප්‍රයුක්ත බලයම ක්‍රියාත්මක වෙනවා. අන්නේ සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙනවා කියන්නේ මෙතනදී ආපහු ප්‍රවේග බිඳුවක් වෙනවා. මෙහෙට තිබුණු බලයෙන් හින්දා ප්‍රවේගය ටික වැඩි කරගෙන මෙතනදී උපරිම වුණා. පල්ලෙහාට යද්දි මේ උඩහාට ක්‍රියා කරන සංප්‍රයුක්ත ප්‍රවේගය ටික අඩු කරගෙන ගිහිල්ලා ප්‍රවේග බිඳුවක් වෙනවා.
ප්‍රවේග බිඳුවක් වෙන්නේ හරියටම මෙන්න මීට සමාන තැනකට ආවට පස්සේ. ඉතින් එතන මේ චලිත දිගට වෙනවනේ. ආපහු ප්‍රවේග බිඳුවක් ඉදලා ආපහු උඩහට ගමන් කරනවා. මෙන්න මේ වගේ දෙපැත්තට දෝලණය වෙනවා. මේක දෙපැත්තට දෝලනයක් තිබුණාට මේක සරල අනුවර්තීයම කියලා කියන්න බෑ. හරි. සරල අනුවර්තීය චලිතයක් වෙන කාරණා දෙකක් අදාළ වෙනවා. එක තමයි යම් නිශ්චිත ලක්ෂයක් දෙසරේ මූ ත්වරණයක් තියෙන්න ඕනේ. ඒ කියන කාරණේ හරි. දෙවැනි එක එම ත්වරණේ විශාලත්වය අදාළ ලක්ෂණ කරන විස්ථාපන සමානුපාතක වෙන්න ඕනේ. අපි ඒ බව දන්නේ නැහැනේ. මේ ත්වරණේ සයිස් එක මේ විස්ථාපන සමානුපාතිකද කියලා යන්න දන්නේ නැහැ. ඒ නිසා මේක සරල අනුවර්තීය චලිතයක් නෙමෙයි. නමුත් ඒ වගේ තිබෙන දෝලනයක් කියලා කියන්න පුළුවන්. හරි. මෙයා මෙන්න මේ වගේ දෙපැත්තට දෝලණය වෙවි තියෙනවා. බලමු අපි. එක අසත්‍ය ප්‍රකාශනය අපෙන් අහන්නේ එක එය OP දිශාවට ත්වරණය වීමට පටන් ගනී. P කියලා කියන්නේ මේ පාදේ හරි මැද්ද. එය OP දිශාවට ත්වරණය වෙන පටන් ගනී. ඒක හරිනේ. මෙයා මේ පැත්තට ත්වරණය වෙන්න ගත්තා. පළවෙනි ගන්තිය හරි උත්තරේ නෙමෙයි. දෙක P හිදී අංශුවේ වේගයේ උපරිම වේ. එකත් හරි. ත්වරණයේ බිඳුවක් වෙනවා කියන ප්‍රවේගය උපරිම වෙනවා කියන එක. චලිත වන කෙනෙකුගේ ත්වරණ බිඳුවක් වෙනවා කියන ප්‍රවේගය උපරිම වෙනවා කියන එක. 3 O සිට P ට ළඟා වූ පසුව එය OP විශාලත්වයේදී තවත් දුරක් OP ගමන් කරනවලු. ඒකත් හරි. මේ දුරට සමාන දුරක් මෙහෙට ගමන් කරනවා. සෑම විටම P හිදී ඒට උපරිම ත්වරණය ඇත. P කියලා මේ හරි මැද්ද? නෑ, P වල තියෙන ශුන්‍ය ත්වරණයක්. ඒ නිසා අසත්‍ය පිළිතුර වෙන්නේ 4. පහේ පිළිතුර එලවතත් ඕට ආපසු වෙන්නේ කියලා ඌ අනිවාර්යයෙන් මෙයා දෙපැත්තට ගමන් කරමින් ඉන්නවා. අසත්‍ය පිළිතුර වෙන්නේ පිළිතුර අංක 4. පිළිතුර අංක 4. 24 ආරෝපණයේ ධනකියු ඍණකියු ධනකියු වෙච්ච කුඩා සන්නායක ගොල තුනක් ඝර්ෂණයෙන් තොර තිරස් පෘෂ්ඨයක් මත තබා ඇත්තේ ABC නම් වූ සම්පාත ත්‍රිකෝණයක ශීර්ෂවල පිහිටන ආකාරයටය. B සහ C හි ඇති ගෝල අචලව සවි කර ඇති අතර A හි තබා ඇති ගෝලට නිදහසේ චලනය වී හැකිය. ඒ ගෝලයේ පතේ වඩාත්ම හොඳින් පෙන්වන ආකාරය. හරි. සම්පාත ත්‍රිකෝණයක් තියෙනවා මේ විදිහට. මෙතන තියෙනවා කිසියම් ධනාරෝපණයක්. අපව මෙතන ඍණාරෝපණයක් තියෙන්නේ. මෙතන අපව ධනාරෝපණයක් තියෙන්නේ. අපෙන් අහලා තින්නේ A කියන ගමන් A කියන කෙනාගේ ගමන් මාර්ග පතය. හරි. මුලින් බර ටික ලකුණු කරගමු අපි. පොතේ මේ ධනාරෝපණ විසින් මේ ධනාරෝපණ මත විකර්ෂණ බලයක් දානවා. මේ ඍණාරෝපණ විසින් මේ ධනාරෝපණ මත ආකර්ෂණ බලයක් දානවා. ඊට ඔය බලපෑම නිසා සංප්‍රයුක්ත බලයේ තියෙනුනේ හරි මැද්දේනේ. මොකද ආරෝපණ විශාලත්වයන් සමානයි දුර්වල සමානයි. ඒ නිසා සංප්‍රයුක්තයේ තියෙන හරි මැද්දේ. නිසා පටන් ගන්නකොට මෙයා මේ පැත්තට ගමන් කරනවා. පටන් ගන්නකොටම තිරස්ස ගමන් කරනවා. පටන් ගන්නකොටම තිරස්ස ගමන් කරන හින්දා B පිළිතුර සහ C පිළිතුර විතරයි හරි. මොකද මේ දෙන්නගේම ආරම්භක ප්‍රවේග දිශාව තියෙන තිරස්ව. හැබැයි හිතමු අපි දල වශයෙන් මේ ආරෝපණය මෙන්න මෙතනට ආවා කියලා. එතකොට මොකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු අපි. හරි. චුට්ටක් එහාට ගිය අවස්ථාවක් ගත්තේ. දැන් මෙන්න මේ ධනාරෝපණ විසින් මේ ධනාරෝපණ මත විකර්ෂණ බලයක් දාන්න ඕනේ. හරි. මෙයා යාකන රේඛා මත මෙහෙට විකර්ෂණ බලයක් දානවා. මේ ඍණ ආරෝපණ විසින් මේ ධනාරෝපණ මත මෙන්න මේ පැත්තට ආකර්ෂණ බලයක් දානවා. පුතේ මේ ආරෝපණය මෙතනට ගිය නිසා මේ දුර දැන් අඩු වෙලා තියෙන්නේ. දුර අඩුයි කියලා කියන්නේ මෙතන තියෙන බලය ප්‍රබලයි. දැන් මෙතන දුර වැඩි වෙලා තියෙනවා. ඒක නිසා මේ බලය දුර්වලයි. මේ බල දෙන්නකින් මෙයා වඩා ප්‍රබල හින්දා සංප්‍රයුක්තයක් මේ වගේ පල්ලෙහාට ආනත වෙන්න තියෙනවා. පල්ලෙහාට ආනත වෙන්න තියෙනවා කියන්නේ චලිත සංප්‍රයුක්තය. හරි. මනිල් පාටි පෙන්නනවා. මේ වගේ තැනකදී සංප්‍රයුක්තයේ පහළට ආනත වෙන්න තියෙනවා කියලා කියන්නේ මෙයා පල්ලෙහාට වක්‍ර වෙන්න ඕනේ. පටන් ගන්නකොට තිරස්ව ගියාට ටික ටික මෙයා පල්ලෙහා පැත්තට වක්‍ර වෙන්න ඕනේ. ඒක නිසා වඩාත්ම ගැළපෙන්නේ C කියන පිළිතුර. උත්තරේ වෙන්නේ අංක 3. උත්තරේ වෙන්නේ අංක 3. හරි. තේරුම් ගන්න පොතේ හොඳට ඒක පටන් ගදි ක්‍රියා කරන බල ටික නිසා සංප්‍රයුක්තයේ තිරසින්ද ආරම්භක චලිතයේ තිරස්. හැබැයි දිගටම තිරස චලිත වෙන්නේ නැහැ. මෙයා දාන ආකර්ෂණ බලයේ ප්‍රබල වීමත් එක්ක ටික ටික මේ ආරෝපණ මේ පැත්තට නැමෙන්න ගන්නවා. ඒ නිසා 24ට උත්තරේ වෙන්නේ අංක 3. හරි. අපි යම් 25ට
රූපේ පෙන්ව ඇති ලක්ෂීය ආරෝපණ ව්‍යාප්තිය මගින් ඒ ලක්ෂයේ මත ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය සහ දිශාව අපෙන් අහලා තියෙනවා. 25 වෙනි ගාන. අපි දන්නවා කොහොමද Q කියලා ආරෝපණයක් ඉඳලා ඊට r ඈතින් පිහිටන ලක්ෂයක ධන ආරෝපණයක් නම් විද්‍යුත් ක්ෂේත්‍රය ඉවතර ඇති වෙන්නේ මේ ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රය 1/4 π එප්සයිලන් Q බෙදීම r වර්ගයෙන් ගන්න තියෙන්නේ. හරි? ඍණ Q කියලා ආරෝපණයක් නම් තියෙන්නේ ඍණ ආරෝපණයේ දෙසටයි විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව පවතින්නේ මේ සූත්‍රයෙන්මයි හම්බ වෙන්නේ. බලන්න මේකේ තියෙන විදිහ මේකේ ආරෝපණ 9ක් තියෙනවා. ඔක්කොම සමාන දුරින් තමයි තියෙන්නේ. මෙතන ධන Q තියෙනවා. මෙතන ධන 3යි Q තියෙනවා. මෙතන ධන Q හරි. මෙන්න මේ ආරෝපණ සෙට් එක නිසා මෙන්න මෙතන තියෙන A ලක්ෂය මත සංප්‍රයුක්ත ක්ෂේත්‍රය අහලා තියෙනවා. මොකද මේ ධන 3යි Q කියන ආරෝපණය විසින් ඉවතර විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරනවා. මේ ධන 3යි Q විසින් මෙහා දෙසට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරනවා. ආරෝපණ දෙක සමානයි දුරත් සමානින්දා මේ විද්‍යුත් ක්ෂේත්‍ර විශාලත්වයෙන් සමානයි ප්‍රතිවිරුද්ධ හින්දා කැන්සල් වෙලා යනවා. හරි? මෙහා හදන විද්‍යුත් ක්ෂේත්‍රයට මෙහා හදන විද්‍යුත් ක්ෂේත්‍ර කැන්සල් වෙනවා. ඒ නිසා මේ ආරෝපණය ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. අප මෙතන තියෙන ධන ආරෝපණය විසින් මේ ලක්ෂයේදී ඉවතර විද්‍යුත් ක්ෂේත්‍රයක් හදනවා. මෙතන දාන ආරෝපණය විසින් මෙයා මත ඉවතර විද්‍යුත් ක්ෂේත්‍රයක් හදනවා. ආරෝප දෙක විශාලත්වයෙන් සමානයි දුර සමානින්ද විද්‍යුත් ක්ෂේත්‍රය සමානයි. ඒක නිසා සංප්‍රයුක්තයේ බිඳුවයි මේ දෙන්නවත් අපිට හිතෙන් අමතක කරන්න පුළුවන්. මෙතන ආරෝපණය දෙන්න ගත්තත් අර වගේම සංප්‍රයුක්ත බලපෑම් අයින් වෙලා යනවා. දැන් ඉතින් මේ දෙන විතරයි ඉන්නේ. අපි හිතමු මේ ධන Q විසින් හදන විද්‍යුත් ක්ෂේත්‍රයේ E1 කියලා ධන ආරෝපණයකින් ඉවතර තියෙන. මේ ඍණාරෝපණ විසින් හදන විද්‍යුත් ක්ෂේත්‍රයගේ දෙසට තියෙන්න ඕනි E2. එනකොට මේ සංප්‍රයුක්ත ක්ෂේත්‍රය ගන්නකොට එකම දිශාවට තිබෙන නිසා එකතු කරන්න තියෙන්නේ. E සමාන වෙන්නේ E1 ධන E2ට. 1/4 π එප්සයිලන් සිම්පල් Q බෙදීම දුර වෙන්නේ සිම්පල් A Q බෙදීම A වර්ගය. අපි ලකුණු දාන්න යන්නේ නැහැ. මෙයා විසින් හදන විද්‍යුත් ක්ෂේත්‍රය ගත්තොත් 1/4 π එප්සයිලන් Q බෙදීම A වර්ගය වෙනවා. තර 2යි Q බෙදීම උඩ යට තියෙන කට්ටියම සමානයිනේ. 4යි π එප්සයිලන් A වර්ගය උඩහා ඉන්නේ 2යි Q කියලා කෙනෙක්. 2යි Q බෙදීම 4යි π එප්සයිලන් A වර්ගය උත්තරේ වෙන්නේ අංක 1. සංප්‍රයුක්තයේ මේ පැත්තට තියෙන්නේ පිළිතුර වෙන්නේ අංක 1. 25ට උත්තරේ අංක 1. 26 එක එක ආරෝපණ ධන Q බැගින් වෙච්ච අංශු 4ක් සවිධි පංචාශ්‍රයක ශීර්ෂ 4ක් මත රූපේ පේන ආකාරයට තියලා තියෙනවලු. පංචාශ්‍රයේ O කේන්ද්‍රයේ සිට ශීර්ෂයකට ඇති දුර සිම්පල් A වේ. පංචාශ්‍රයේ කේන්ද්‍රයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව මොකක්ද කියලා අහලා තියෙනවා. පොතේ මුලින්ම මෙන්න මේ කාරණා තේරුම් ගන්න ඕනේ. අපි කිසියම් වස්තුවක් මත බල සෙට් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඊළඟ මේ වගේ F1 F2 F3 F4 F5 ආදී වශයෙන් බල සෙට් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ළමයි මේ පද්ධතිය සමතුලිතයි නම් අපිට මෙහෙම තියරියක් කියන්න පුළුවන්. මේ වගේ බල පද්ධතියක් සමතුලිත වෙනකොට ඕනම එක බලයක් විසින් ඉතිරි බල සියල්ලගේම සංප්‍රයුක්තය දරාගෙන සිටිනවා. ඕනම එක බලයක් විසින් ඉතිරි බල සියල්ලගේම සංප්‍රයුක්ත දරන් ඉන්නවා. ඒ කියන්නේ මේ F1 යනු F2 F3 F4 F5 කියන සෙට් එකේම සංප්‍රයුක්තය කියලා කියන්න පුළුවන් කෙනෙක්ට. F1 කියලා කියන්නේ මේ කට්ටියගේම සංප්‍රයුක්තය. F1 තියෙන මෙහෙර නම් මේ කට්ටියගේ සංප්‍රයුක්තය තියෙන්නේ මෙන්න මේ පැත්තට F1 විදිහට. මෙන්න මේ කාරණේ ඉතා වැදගත්. බල කිහිපයකට තේ වස්තුවක් සමතුලිත වෙනකොට
ඕනම එක බලයක් විසින් ඉතිරි බල සියල්ලගේ සංප්‍රයුක්තය තුලනය කරගෙන තියෙනවා. තුලනය කරගන්නවා කියන්නේ ඉතිරි බල සියල්ලගේම සංප්‍රයුක්තය අර බලයේ විශාලත්වයට සමාන වෙන්න ඕනේ. කැන්සල් කරන්න මෙයාගේ පැත්තට විරුද්ධ පැත්තට ඉන්න ඕනේ. මොකද මෙන්න මේ තියරිය වැදගත් වෙන මේ ගානට. මේ සවිධි පංචාශ්‍රයක ශීර්ෂ 4ක ආරෝපණ තියලා තියෙනවා. අපි පහේම තිබුණා කියලා නිකන් හිතමු බලන්න වැඩිට. ආරෝපණ ටික ශීර්ෂ පහේම තියෙනවා කියලා අපි හිතුවොත් එහෙම හරි. හිතන්න මෙතනක් තියෙනවා ධන Q කියලා ආරෝපණයක්. මෙහෙත් තියෙනවා ධන Q කියලා ආරෝපණයක්. මෙන්න මේ වගේ ශීර්ෂ පහේම ධන Q කියලා ආරෝපණ තියෙනවා කියලා අපි නිකමට හිතමු. එතකොට මේ හරියමද අපි කේන්ද්‍රය ගත්තොත් තමයි මෙතන තියෙන ධන Q ආරෝපණ විසින් මෙහෙට බලයක් දානවා. හරි. ධන ආරෝපණයක් විසින් හදන විද්‍යුත් ක්ෂේත්‍රය ඉවතර තියෙනවා. මෙයා විසින් හදන විද්‍යුත් ක්ෂේත්‍රය මේ පැත්තට තියෙනවා. මෙයා හදන විද්‍යුත් ක්ෂේත්‍රය. මෙයා හදන විද්‍යුත් ක්ෂේත්‍රය මෙහෙම ඉවතර තියෙනවා. මෙයා හදන විද්‍යුත් ක්ෂේත්‍රය මේ පැත්තට තියෙනවා. මෙයා හදන විද්‍යුත් ක්ෂේත්‍රය මේ පැත්තට තියෙනවා. පොතේ කට්ටියගම විශාලත්වයන් සමානයි. මොකද ක්ෂේත්‍ර තීව්‍රතාව තීරණය කරන්නේ ආරෝපණයේ සයිස් එකයි දුරයිනේ. මේ ආරෝපණ පහම සමානයි. ආරෝපණ සියල්ලටම තියෙන දුරත් සමානයි. එසා මේ හදන හැම විද්‍යුත් ක්ෂේත්‍රයකම අගය සමානයි. අපි තව දෛශික පාඩේ වැදගත් තීරය කතා කරා. සමාන විශාලත්වයන් තියෙන දෛශික සෙට් එකක් සමාන කෝණ ආනතව තියෙනකොට සංප්‍රයුක්තයේ බිඳුවක් වෙනවා. විශාලත්වයේ සමාන දෛශික සමාන කෝණ ආනතව තියෙනකොට සංප්‍රයුක්තයේ බිඳුවක් වෙනවා. ඒ කියන්නේ ආරෝපණ පහම මෙහෙම හිටියොතින් මේ ලක්ෂයේ සංප්‍රයුක්ත ක්ෂේත්‍ර බිඳුවයි. හරිද? ආරෝපණ පහම හිටියොතින් සංප්‍රයුක්ත ක්ෂේත්‍ර බිඳුවයි. දැන් මට ඕනේ මෙයා හැර ඉතිරි 4 දෙනාගේ සංප්‍රයුක්තය. ඒ කියන්නේ මට ඕනි කරලා තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ මෙයා විසින් හදන සංප්‍රයුක්ත. මෙයා විසින් හදන ක්ෂේත්‍රය. මට ඕනේ ඉතිරි ආරෝපණ 4 විසින් හදන මේ ක්ෂේත්‍රවල සංප්‍රයුක්තය. ඒ කියන්නේ මෙන්න මේකයි මට හොයා ගන්න ඕනේ. මොකද මම දැන් තියරියක් විදිහට කතා කරා. මෙයාගේ ක්ෂේත්‍රය E නම් දෛශික සෙට් එකක් සමතුලිතව තිබෙනකොට ඕනම එක්කෙනෙක් විසින් ඉතුරු සෙට් එකම තුලනය කරනවා. මේ නිසා ඉතුරු සෙට් එකේම සංප්‍රයුක්තයේ විශාලත්වය අර කලින් කතා කරපු එකාගේ අගය වෙන්න ඕනි. ඊට ප්‍රතිවිරුද්ධව තියෙන්න ඕනි. ඒ කියන්නේ මේ ආරෝපණ 4 හදන ක්ෂේත්‍රයේ සංප්‍රයුක්තය වෙන්නේ මෙන්න මෙයා හදන ක්ෂේත්‍ර අගය දිශාව තියෙන්න ඕනි මේ පැත්තට. ඉතින් මෙයා හදන ක්ෂේත්‍රය හොයාගන්න පුළුවන් අපිට. E සමානයි 1/4 π එප්සයිලන් ආරෝපණය Q බෙදීම දුර දිලා තිනවා සිම්පල් A වර්ගය කියලා. දිශාව තියෙන්නේ මෙන්න මේ පැත්තට. ඒ පැත්තට කියලා කියන්නේ OE දිශාවට තියෙන්න ඕනේ 1/4 π එප්සයිලන් Q බෙදීම A වර්ගය කියන්නේ පිළිතුර වෙන්නේ අංක 1. එතන දෛශික සම්බන්ධ කාරණා සෙට් එකක්ම බලපෑම හරි. ආයි පොඩ මතක් කරන්නදී මම තීර ටික. පළවෙනිම තීරය තමයි විශාලත්වයේ සමාන දෛශික සමාන කෝණානුද වෙනකොට සංප්‍රයුක්තයේ බිඳුවයි. අනිත් පැත්තට තියෙනවා බලපද්ධතියක සංප්‍රයුක්තයේ බිඳුවක් නම් ඕනම එක බලයක් ඉතිරි බල සියල්ල තුලනය කරනවා. ඒ කියන්නේ එක බලයක සයිස් එක ඉතිරි බල සෙට් එකේම සංප්‍රයුක්තයට සමානයි දිශා ප්‍රතිවිරුද්ධයි. හරි. මෙතන මේ දෛශික සෙට් එකේ සංප්‍රයුක්තයේ බිඳුවයි. මම මේ ගත්තේ ආරෝපණ පහම හිටියොත් කියලා. දෛශික සෙට් එකේම සංප්‍රයුක්ත බිඳුවයි අපෙන් අහන්නේ මෙන්න මේ 4 දෙනාගේ සංප්‍රයුක්තය. මේ 4 දෙනාගේ සංප්‍රයුක්තයද මේ තිරි පාවිච්චි කරන්න පුළුවන්. මේ 5 දෙනාගේ සංප්‍රයුක්තයේ බිඳුවයි නම් මෙයා විසින් හදන ක්ෂේත්‍රයේ විශාලත්වය සමාන වෙන්න ඕනේ ඉතුරු 4 දෙනාගේම සංප්‍රයුක්තයට. මෙයාගේ දිශාවට විරුද්ධව තමයි ඒක තියෙන්නත් ඕනේ. සා උත්තරේ වෙන්නේ අංක 1.26ට. ඒක හොඳ ගාණක්. දෛශික සම්බන්ධ කාරණා සෙට් එකක්ම තියෙනවා. විසිහත තුනේ ඍණාරෝපිත මුදුවක් රූපයේ පෙන්වා ඇති පරිදි xy කියලා තලයක තියෙනවලු z කියන තලයේ y අක්ෂයේ පිහිටා තිබෙන ওই p කියලා ලක්ෂයේ සංප්‍රයුක්ත විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයෙන් අහලා තියෙනවා. හරි. ඊට මේක මේ වගේ වෘත්තාකාර වලල්ලක් තියෙන්නේ 27 වෙනි ගාන.
මේ වගේ වෘත්තාකාර වලල්ලක් තියෙනවා. මේ වලල්ලේ ඍණ ආරෝපණ තියෙනවා මේ විදිහට. හරි. මේක ත්‍රිමාණව හිතන්න ඕනේ. මේකේ භාගයක් බෝඩ් එකෙන් එළියේ භාගයක් බෝඩ් එක අස්සේ තියෙන්නේ. මෙන්න මෙයාගේ කේන්ද්‍රයේ සිට මෙන්න මේ වගේ තැනක තියෙන P කියන ලක්ෂක සංප්‍රයුක්ත ක්ෂේත්‍රය ගැන අහලා තියෙනවා. පුතේ අපි මෙන්න මෙතන තියෙන චූටි ආරෝපණ කැලලක් ගත්තොත් හරි ඍණ ආරෝපණ විසින් හදන ක්ෂේත්‍රයේ තියෙන්නේ යාගේ දෙසට මෙන්න මේ පැත්තට විද්‍යුත් ක්ෂේත්‍ර බලපෑමක් තියෙනවා. ඊට හරියට ප්‍රතිවිරුද්ධ කෙනෙක් ගත්තොත් එයාත් හදන විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන්නේ මෙන්න මේ පැත්තට. පුතේ මෙයාගේ සිරස් සංරචකයයි කැපිලා ගිහිල්ලා හරි මෙහෙට තියෙන සංඝ ග්‍රහට මේ සංඝ පල්ලෙහාට මේ දෙන්නගේ අවසානයේ සඵල බලපෑම විදිහට ඉතුරු වෙන්නේ මෙන්න මේ පැත්තට අගයක්. මේ දෙනාගේ සඵල බලපෑම ඉතුරු වෙන්නේ මෙන්න මේ පැත්තට යමක්. පුතේ ඒ වගේ අපිට ඕන තරම් කට්ටිය ගන්න පුළුවන්. අපි ආපහු ගත්තොත් මෙන්න මේ වගේ තැනක් කට්ටිය හරි දැන් මට බෝඩ් එකේ අඳින්න විදිහක් නැහැ. මෙන්න මේ වගේ කෙනෙක් හදන ක්ෂේත්‍රයේ තියෙන යාගේ පැත්තට මේ වගේ කෙනෙක් හදන ක්ෂේත්‍රය යාගේ පැත්තට තින්නේ අර වගේම සිරස් සංරචක සෙට් එක කැපිලා ගිහිල්ලා තිරස් කට්ටිය විතරයි ඉතුරු වෙන්නේ. මේ සලකන ඕනෙම ආරෝපණයක් හරි මේක ත්‍රිමාණව හිතන්න ඕනි. සලකන ඕනෙම ආරෝපණයක් අපි ප්‍රතිවිරුද්ධ දෙන්නෙක් සලකනකොට ප්‍රතිවිරුද්ධ දෙන්නෙක්ගේ එක සංරචකයක් තව කෙනෙක් කැපිලා ගිහිල්ලා තිරස් එක විතරක් ඉතුරු වෙනවා. එහෙනම් සංප්‍රයුක්ත ඔක්කොම ටික තියෙන්න ඕනි 5 කියන එකට උත්තරයට ගැලපෙන විදිහට පිළිතුරු වෙන්නේ අංක 5. 5ට ගැලපෙන්නයි තියෙන්න ඕනේ. 24 උත්තරේ වෙන්නේ අංක 5. හරි. 28 විශාලත්වයේ සමාන ලක්ෂීය ආරෝපණ දෙකක් සම්බන්ධයෙන් දීලා තිනවා මේගොල්ලෝ අපට විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රස්ථාරය අහලා තියෙන ඉතින් පුතේ මේක අපි තියරි වලට කතා කරන ප්‍රස්ථාරයක් මතක තියාගන්න තියෙන්නේ. ඒක අපි පන්ති කතා කරනකොට විස්තරාත්මක කතා කරානේ. මෙහි ධන Q ආරෝපණයක් තියෙනවා. මෙහි ධන Q ආරෝපණයක් තියෙනවා. දුර සමග ක්ෂේත්‍ර තීව්‍රතාව විචලන ප්‍රස්ථාරය ඕගොල්ලෝ ඉතින් දැනගෙන තියෙන්න ඕනි. මෙයාගේ මේ පැත්ත ඔහොම තියෙනවා. මෙයාගේ මේ පැත්ත ඔහොම තියෙනවා. මේ අතර මැද්දේ මෙන්න මේ වගේ ප්‍රස්ථාර කැල්ලක් තමයි තියෙන්න ඕනේ. එහෙම උත්තරයක් තියෙනවා පිළිතුර අංක 3ට අදාළව. උත්තර වෙන්නේ අංක 3 28ට. හරි. 29 ධන Q1 සහ ඍණ Q2 කියලා ලක්ෂීය R දෙක රූපයේ තියෙනවලු. මෙන්න මේ රූපයේ තියෙන මේ කට්ටියගේ විද්‍යුත් උදාසීන ලක්ෂ තියෙන්නේ කොහෙද කියලා අහලා තියෙන. පොඩම ඉලක්කම් වලින් විස්තර කරන්නම්. පුතේ දන්න මේකේ ධන 2යි ඍණ 2යි වගේ නම් ආරෝපණ තියෙන්නේ. පුතේ මේ අපට කොහෙවත් උදාසීන ලක්ෂ පවතින්නේ නැහැ. කොහෙවත් තැනක උදාසීන ලක්ෂ නැහැ. හැබැයි හිතන්න උදාහරණයකට මෙතන තියෙනවා කූලෝම් ධන 4ක්. ආපහු තියෙනවා කූලෝම් ඍණ 1ක්. පොර මේ වගේ විජාතීය ආරෝපණ විශාලත්වයෙන් වෙනස් කට්ටිය නම් තියෙන්නේ උදාසීන ලක්ෂයක් තියෙනවා ආරෝපණ දෙකටම පිටතින් කුඩා ආරෝපණයේ අසල. ආරෝපණ දෙකට පිටතින් කියන්නේ මේ පැත්තේ හෝ මේ පැත්තේනේ. කුඩා ආරෝපණ අසල කියලා කියන්නේ මෙන්න මෙතනට ගැලපෙන්න තියෙන්නේ. මෙන්න මේ තියරි දෙක දන්නවද කියලා බලාපොරොත්තු වෙලා තියෙනවා. විශාලත්වයේ සමාන විජාතීය ආරෝපණ ගව කොහෙවත් උදාසීන ලක්ෂණ නැහැ. විශාලත්වයේ වෙනස් විජාතීය ආරෝපණ දෙකට පිටතින් කුඩා ආරෝපණ ඇසල උදාසීන ලක්ෂය තියෙනවා. අපි එන උත්තර චෙක් කරන් බලන්න. Q1 සමානයි Q2 නම් A වෙනවා. නේද පුතේ Q1 සමානයි Q2 නම් කොහෙවත් පවතින්නේ නැහැ. දෙක Q1 විශාලයි නම් Q1 කියලා පෙන්ලා තියෙන්නේ මෙන්න මේ වම් මත පැත්තේ තියෙන ආරෝපණය. Q1 විශාලයි නම් Q2ට වඩා එන උදාසීන ලක්ෂය තියෙනුනේ මේ පැත්තේ A වෙනවා. එන උත්තරේ වෙන්නේ අංක 2. අනිත් ඒවා බලන්නවත් දෙයක් නැහැ. ඔය B කියන උඩහා ලක්ෂය දීලා තියෙන ඒවා එකක්වත් වෙන්නේ නැහැ. උත්තරේ වෙන්නේ අංක 2 29ට කෙලින්ම විද්‍යුත් ක්ෂේත්‍ර උදාසීන ලක්ෂ වෙන තියරි වලින් ගන්න තිබුණේ. 29ට උත්තරේ වෙන්නේ අංක 2. හරි 30 වෙනි ප්‍රශ්නය ධන Q ඍණ 2යි Q කියන ආරෝපණ රූපයේ පෙන්ව ඇති පරිදි සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල තබා ඇත.
XX ඩෑෂ් රේඛා මත පිහිටන විද්‍යුත් ක්ෂේත්‍රය ශුන්‍ය වීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂය මොකක්ද කියලා අපෙන් අහලා තියෙනවා. මේකේ තියෙනවා සම්පාත ත්‍රිකෝණයක තියෙනවා 30 වෙනි ගානේ මේ වගේ සම්පාත ත්‍රිකෝණයක් තියලා තියෙනවා. අපිට මේ ලක්ෂ කීපයක් දීලා තිනවා. මෙතන තිනවා p කියලා ලක්ෂයක්. අපි නේ එකින් එක චෙක් කරලා බලන්න තමයි කරන්න තියෙන්නේ. වෙන විකල්පයක් නැහැ. මේ වගේ ආරෝපණ දෙකක් නම් තියරියක් තියෙනවා. ආරෝපණ තුනක් තිබුණොත් විශේෂ තියරයක් නැහැනේ. ධන q මෙහි තිනවා ඍණ 2q. පොතේ මුලින්ම ගත්තොත් මම නිකන් පොඩ මතක් කරන්න හරි. පොතේ මුලින්ම ගත්තොත් මෙතන තියෙන s කියන ලක්ෂය ලොවෙත්ම වෙන්නේ දිහන්නේ නැහැනේ. මේ ධන ආරෝපණය විසින් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඉවතට ඇති කරනවා. මේ ධන ආරෝපණය විසින් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඉවතට ඇති කරනවා. මේ ඍණ ආරෝපණය විසින් විද්‍යුත් ක්ෂේත්‍රයක් එයාගේ දෙසට ඇති කරනවා. ඉතින් මේගොල්ලෝගේ සම්ප්‍රයුක්තයක් තියෙනවනේ. උඩහට තියෙන එක්කෙනා පල්ලෙහාට යන් කැන්සල් කරගන්නවා. මෙයා ඉතුරු වෙනවා සම්ප්‍රයුක්තයක් තියෙනවා. ඒක නිසා ලොවෙත්ම s ලක්ෂය නම් වෙන්න බෑ. කිසි විටක s නම් වෙන්න බෑ. අපි නිකමට හිතමුද p ගැන. අපි හිතමුකෝ t ගැන හිතමුකෝ. කැමති එකක් ඉතින්. අපි මේක නෑ අපි t වලට කලින් p ගැන හිතමුකෝ බලන්න. නෑ මං qr ගන්නකො මුලින්ම හරි. කැමති එකක්. මෙන්න මෙතන තියෙන r ගැන හිතන්නම්කෝ. මේ ධන ආරෝපණය විසින් මෙයා මත මෙහෙට බලපෑමක් කරන විද්‍යුත් ක්ෂේත්‍රය. මේ ධන ආරෝපණය විසින් එයාගෙන් ඉවතට මෙහෙට බලපෑමක් කරනවා. මේ ඍණ ආරෝපණය විසින් බලපෑමක් තියෙනවා මෙන්න මේ පැත්තට. කිසි විටක සංප්‍රයුක්තයේ බිඳුවක් වෙන්නේ නැහැ. R වෙන්නත් බෑ. Q කියන එක නා චුට්ටක් මෙහෙට වෙන්න තියෙන එකයි තියෙන්නේ. ඉතින් මෙහෙට වෙන්න තිබුණත් මේ ධන ආරෝපණයේ බලපෑම ඉවතට මේ ධන ආරෝපණය කරන බලපෑම ඉවතට මේ ඍණාරෝපණය කරන බලපෑම එයාගේ දෙසට සංප්‍රයුක්තයේ බිඳුවක් වෙන්නේ නැහැ. QR S කියන ලක්ෂ කිසිවක් වෙන්න විදිහක් නැහැ. අපිට ඉතුරු වෙන්නේ දැන් P ලක්ෂය සහ T ලක්ෂය විතරයි ඉතුරු වෙන්නේ. මම මේකෙත් මුලින්ම P ලක්ෂය ගැන හිතන්නම්කෝ. මෙන්න මේ P කියන කෙනා කෙරෙහි මේ ඍණ 2q ආරෝපණ එයාගේ දෙසට විද්‍යුත් ක්ෂේත්‍රයක් හදනවා. මේ P කියන කෙනාට මේ ධන q කියන කෙනා ඉවතට බලපෑමක් කරනවා. මේ ධන q විසින් මෙයාට ඉවතට බලපෑමක් කරනවා. බැලූ බැල්මට දෛශික ටික තියෙන විදිහත් එක්ක සංප්‍රයුක්තයේ බිඳුවක් වෙයි කියලා හිතෙන්න පුළුවන්. දිශාවල් එක්ක ගලපද්දි වීමට හැකියාවක් තියෙනවා. හැබැයි පොතේ විශාලත්වයන් දිහා බලද්දි කිසි විටක ඒක වෙන්නේ නැහැ. මොකද වඩා ප්‍රබල ආරෝපණයකට ඉතා ළඟින් මේ ආරෝපණය තියෙන්නේ. ආරෝපණය ප්‍රබලයි ඉතා ළඟින් තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ විද්‍යුත් ක්ෂේත්‍රය ඉතා විශාලයි. පොතේ මේ ආරෝපණයේ සයිස් එකත් අඩුයි දුරත් වැඩි හින්දා මේ දෛශිකෙත් ඉතා කුඩයි මේ දෛශිකෙත් ඉතා කුඩයි. මේක ඉලක්කම් වලින් දැම්මොත් එහෙම මෙයා 50ක් වගේ නම් තියෙන්නේ. මෙයා නිකන් 2යි මෙයා 2යි වගේ තියෙන්නේ. කිසි විටක සංප්‍රයුක්ත බිඳුවක් කරගන්න බෑ. දිශාවල් ගැලපුණාට විශාලත්වයන් ගැලපෙන්නත් ඕනේ සංප්‍රයුක්ත බිඳුවක් කරගන්න. හරි. උදාසීන ලක්ෂ සංප්‍රයුක්ත ක්ෂේත්‍රය ශුන්‍ය වෙන්න අහන්නේ. හැබැයි පොතේ මේ T ලක්ෂය ගත්තොත් මේ T ලක්ෂයට ඍණ 2q කියන ආරෝපණය යාගේ දෙසට බලපෑමක් කරනවා. මේ ධන ආරෝපණයේ බලපෑමක් ඉවතට කරනවා මෙයාගෙන් ඉවතට. මේ ධන ආරෝපණය විසින් බලපෑමක් මෙයාගෙන් ඉවතට කරනවා. පොතේ මෙයාගේ නම් සංප්‍රයුක්තයේ බිඳුවක් වෙන්න පුළුවන්. මොකද මේ ආරෝපණයේ විශාල වුණාට එයාට ටිකක් දුරින් තියෙන්නේ. ආරෝපණයේ විශාල වීම කියන එක ක්ෂේත්‍රයේ ප්‍රබල වෙන්න chance එකක් වුණාට දුර වැඩි වීම කියන්නේ දුර්වල වෙන්න chance එකක්. ඒ නිසා මෙතන තියෙන ක්ෂේත්‍රයේ මධ්‍යම අගයක් තියෙනවා. මෙයාගේ ආරෝපණය දුර වුණාට මෙයාට ගොඩක් ළඟින් තියෙන්නේ. ආරෝපණය කුඩා වීම අවාසියක් වුණාට ළඟින් තියෙන එක chance එකක්. මෙයාටත් ඒ වගේ තමයි මෙතන තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ සයිස් එක ගැළපිලා සංප්‍රයුක්ත බිඳුවක් වෙන්න පුළුවන්. ඒ නිසා උත්තරය වෙන්නේ අංක 5. පිළිතුර වෙන්නේ අංක 5. හරි. 31 විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා පිළිබඳව කර ඇති පහත කුමන ප්‍රකාශ අසත්‍යද කියලා අහලා තියෙනවා. එතන මේකේ සිත විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා කියලා නැහැ විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා කියලා තියෙන්නේ. හරි. අපි දන්නවා ආරෝපණ නිපදවන ක්ෂේත්‍ර රේඛා සිත විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා. ආරෝපණ නැතුව චුම්බක ක්ෂේත්‍ර වෙනස් වෙලත් විද්‍යුත් බල රේඛා ඇති වෙන්න පුළුවන්. ක්ෂේත්‍ර රේඛා කියලා කියන්නේ බල රේඛා. බලමු අපි නිකවට. විද්‍යුත් බල රේඛා සල් රේඛී හෝ වක්‍රාකාරී වුණා අනිවාර්යයෙන්ම හරි.
විද්‍යුත් ක්ෂේත්‍රයක එකිනෙකට සමාන්තර විය හැක. සමාන්තර වෙන්න පුළුවන්නේ. තහඩු දෙකක් අතර විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා සමාන්තර වෙන්න පුළුවන් දෙවෙනි වගන්තියත් හරි. විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා වලින් සංවෘත පුඩු සෑදිය හැක. ඇතර විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා වලට සංවෘත පුඩු හදන්න පුළුවන්. සිත විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා වලට සංවෘත පුඩු හදන්න බෑ. ඒ නිසා තුන්වෙනි වගන්තියත් සත්‍යයි. 4 විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණ වලින් පටන්ගෙන ඍණ ආරෝපණ වලින් අවසන් වේ. එහෙම කියන්න බෑනේ. සිත විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා නම් ධන වලින් පටන් අරන් ඍණ වලින් ඉවර වෙනවා. හැබැයි නිකම් විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා කැරකි තියෙද්දී ඒගොල්ලන්ට ආරෝපණ අවශ්‍ය වෙන්නේ නැහැ. 5 විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා කිසිවිටකත් එකිනෙක කැපී යා නොහැක. උත්තරේ වෙන්නේ අංක 4. හැබැයි මේ ඒ අදාළ අවුරුද්දේදී අංක 3ටත් උත්තරේ දුන්නා. මම විශ්වාස කරන උත්තරේ වෙනුනේ අංක 4. මොකද සමහර කට්ටිය ගාව පොඩි ඒ වෙද්දී පොඩි මතභේදාත්මක තත්ත්වයක් තිබින්ද උත්තරේ 3ක් දීලා තියෙනවා. සමහරව අර විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා කියලා කියද්දී සිත විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා ගැන විතරක් හිතලා තියෙනවා. සිත විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා වලට සංවෘත පුඩු හදන්න බෑ. ඒක නිසා 3ත් වෙතරගත උත්තරේ වෙන කෙලින්ම 4. සිත විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා සංවෘත පුඩු හදන්න නැති වුණාට විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා වලට සංවෘත පුඩු හදන්න පුළුවන්. ඒ අදාළ අවුරුද්දේ පොඩවකට වාද විවාදයක් ගියපු නිසා 3යි 4යි උත්තර දෙකම දීලා තියෙනවා. නමුත් ඕගොල්ලෝ මෙතනින් පස්සේ මතක තියාගන්න උත්තරේ වෙන්නේ 4. හරි. 32 පහත කුමක් විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා පිළිබඳ සත්‍ය නොවන්නේද කියලා අපෙන් අහලා තියෙනවා. විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණ වලින් පටන් අරගෙන ඍණ ආරෝපණ වලින් අතර වේ. ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණ වලින් පටන් අරගෙන ඍණ ආරෝපණ වලින් අතර වේ. ඒක සිති විද්‍යුත් කට්ටියට නම් හරි, සාමාන්‍ය කට්ටියට ඒක වැරදි. නිසා මේක දැන්ට අර්ධ සත්‍ය සීන් එක තියෙන්නේ. අපි නිකන් බලමු යමුකෝ. තනි ධන ආරෝපණයක් පැවතුනොත් ක්ෂේත්‍ර රේඛා අනන්තයෙන් අතර ඒක හරින්නේ. ඒකලිත ධන ආරෝපණයක් නම් ක්ෂේත්‍ර රේඛා අනන්තයෙන් අතර වෙන්නේ. 3 ක්ෂේත්‍ර රේඛා කිසිවෙක කෙනෙක් කැපී යා නොහැකිය එකත් හරි. සිත විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා සංවෘත පුඩු සාදයි. නිශ්චිත දෙතනෝ සිත විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා කියලා කිසි විටක වෙන්න බෑ. ආරෝපණ හදන බල රේඛා තමයි සිත විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා කියන්නේ. ඒවා සංවෘත පුඩු සාදන්නේ නැහැ. මේ නිසා උත්තරේ වෙන්නේ අංක 4. විද්‍යුත් ක්ෂේත්‍රක රටාව නිරූපණය කිරීමට යොදා ගන්නා විද්‍යුත් රේඛා මනක් කල්පිත රේඛාවේ ඔය ඇත්තට මෙහෙම ඒවා නැහැ. මයිකල් ෆැරඩේ හඳුනා දෙදී හිතුවේ පවතිනවා කියලා. එයා තර්ක ගණනාවේ පවතියේ උපකල්පනය කරන හැබැයි ඇත්තට මෙහෙම දේවල් නැහැ කියලා. වඩාත්ම ගැළපෙන උත්තරේ වෙන්නේ අංක 4 32ට. 32ට උත්තරේ වෙන්නේ අංක 4. 33 ධන කිව් සහ ඍණ කිව් ලක්ෂ්‍යාකාර ආරු දෙකක් පිළිවෙලින් A සහ B වල තබා තිබෙනවලු. රූපේ පෙන්වා ඇති පරිදි AB ට ලම්බක වූ දිශාවකට විද්‍යුත් ක්ෂේත්‍රයකුත් තියෙනවලු. එතන ආරෝපණ දෙකක් තියෙනවා, බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයකුත් තියෙනවා. මේ කට්ටියම නිසා විද්‍යුත් ක්ෂේත්‍රයෙන් තොර වූ ලක්ෂයක් පැවතීමට ඉඩ ඇත්තේ කුමන ලක්ෂයට ආබාධද කියලා අහලා තියෙනවා. උදාසීන ලක්ෂයක් තියෙන්නේ කොහෙද කියලා අහලා තියෙනවා. හරි. ආරෝපණ දෙකකුත් තියෙනවා, බාහිර ක්ෂේත්‍රයකුත් තියෙනවා. ටික සංකීර්ණයිනේ. මම මුලින් මේ වැඩේ කතා කරගන්න ආරෝපණ දෙක නිසා බල රේඛා ටික ඇඳ ගන්නම්කෝ. මෙහෙම ධන ආරෝපණයක් තියෙනවා, මෙහෙම ඍණ ආරෝපණයක් තියෙනවා. අපි දන්නවා ධන සහ ඍණ හින්දා ඇති වෙන බල රේඛා සටහන. මෙන්න මේ වගේ තියෙන්නේ. ධනගෙන් ඍණ දිහාවට බල රේඛා ටික යන්න ඕනේ. අපෝ මෙහෙම ගමන් කරන බල රේඛා මෙහෙම වටයක් ගිහලා මේ පැත්තට එන්න පුළුවන්. මෙහෙම ගමන් කරන බල රේඛා මෙහෙම වටයක් ගිහලා මේ පැත්තට එන්න පුළුවන්. පොතේ මෙහෙම විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙන අතරේ මේ ආරෝපණ නිසා විද්‍යුත් රේඛා තියෙන අතරේ ඉහළ දිශාවට විද්‍යුත් ක්ෂේත්‍රයකුත් තියෙනවලු. අපි නිකන් බැලුවොත් එහෙම පොතේ මේ වගේ තැනක සංප්‍රයුක්ත බිඳුවක් වෙන්න බෑනේ. මොකද මෙයා හදන විද්‍යුත් ක්ෂේත්‍ර දිශාව මෙහෙට තියෙන්නේ, බාහිර රේඛාගේ දිශාව මෙහෙට තියෙන්නේ, සංප්‍රයුක්තයක් තියෙනවා, බිඳුවක් වෙන්න බෑ. මේ වගේ කෙනෙක් ගත්තොත් එහෙම ආරෝපණ හදන විද්‍යුත් ක්ෂේත්‍ර උඩහට තියෙන්නේ, බාහිර ක්ෂේත්‍ර උඩහට තියෙන්නේ, කිසි විදිහක සංප්‍රයුක්තයේ බිඳුවක් වෙන්නේ නැහැ. හැබැයි පුතේ මේ වගේ ලක්ෂයක් ගත්තොත් ආරෝපණය හදන විද්‍යුත් ක්ෂේත්‍රයේ පල්ලෙහාට තියෙනවා, බාහිර ක්ෂේත්‍රය හදන එකන උඩහට තියෙනවා. ප්‍රතිවිරුද්ධ තියෙන නිසා කැපී යාමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මෙතන ඉන්න P ඩෑෂ් ලක්ෂය උදාසීනීමේ හැකියාවක් තියෙනවා. අනිත් පැත්තට මෙයත් එහෙමනේ. ආරෝපණ හදන විද්‍යුත් ක්ෂේත්‍රයේ පල්ලෙහාට තියෙනවා, බාහිර ක්ෂේත්‍රය හදන එකන උඩහට තියෙනවා.
ප්‍රතිවිරුද්ධව තිබෙන නිසා කැපී යාමේ හැකියාවක් තියෙනවා, සංප්‍රයුක්තයේ බිඳුවක් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා P සහ P' තමයි සංප්‍රයුක්තයේ බිඳුවක් වෙන්න පුළුවන්. වෙන කොහෙවත් බිඳුවක් වෙන්න හේතුවක් නැහැ. හරි. මෙහෙ ගත්තත් ආරෝපණ හදන ක්ෂේත්‍රය උඩහට තියෙන්නේ, බාහිර ගත් උඩහට තියෙන්නේ සංප්‍රයුක්තයක් තියෙනවා. සංප්‍රයුක්තයේ බිඳුවක් වීමේ හැකියාවක් තියෙන P සහ P' ලක්ෂ ආශ්‍රිතව උත්තර වෙන්නේ අංක 1. 33ට උත්තර වෙන්නේ අංක 1. 34 ABC ප්‍රදේශ තුල සහ ඒ අවට විද්‍යුත් බල රේඛාවල පතයන් රූපයේ පෙන්වා තිබෙනවා. එම ප්‍රදේශවල ස්වභාවය පිළිබඳව පහත කුමක් ගැලපෙනවද කියලා අපෙන් අහලා තියෙනවා. දැන් අපිට පේනවා 34 වෙනි ගානේ ඒ කියන අවකාශයේ තියෙනවා, මේ අවකාශයේ වෙතට බල රේඛා දෙකක් ඇවිල්ලා ඔය බල රේඛා දෙක පිට වෙලා තියෙනවා. ප්‍රති ආපු බල රේඛා ගාන පිට වුණා කියලා කියන්නේ අනිවාර්යයෙන් මේක අනාරෝපිතයි. අනිවාර්යයෙන්ම අනාරෝපිතයි. B ගත්තොත් මොකද සීන් එක? B ප්‍රදේශය ගත්තොත් එහෙම එයාට බල රේඛා 4ක් නෙවෙයි ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එයාගෙන් පිට වෙලක් තියෙන බල රේඛා 4ක්. ආපු බල රේඛා ගාන පිට වුණා කියන අනිවාර්යයෙන් මේක අනාරෝපිතයි. හැබැයි B ප්‍රදේශය තුල බල රේඛා තියෙන්නේ 2යි. එළියට වඩා බල රේඛා ගන්න අඩුයි කියලා කියන්නේ මේ තියෙන වාතයේනේ තියෙන ඇත්තේ. එළියට වඩා බල රේඛා ගන්න අඩුයි කියලා කියන්නේ අනිවාර්යයෙන් මෙතන ඇත්තේ මොකක් හරි පරිවාරක ද්‍රව්‍යයක්. ඒක ෂුවර් එකටම අනාරෝපිතයි. බල රේඛා ආපු ප්‍රමාණය ගිය ප්‍රමාණය සමාන හින්දා අනාරෝපිතයි. එහෙනම් මෙතන ගැන මොකද්ද කියන්න පුළුවන්? එළියේ තියෙන බල රේඛා ගානම ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන අනිවාර්යයෙන්ම නිදහස් අවකාශයේ තියෙන්නේ. හරි. අනාරෝපිත නිදහස් අවකාශයේ තියෙන්නේ. අපි ගත්තොත් C වස්තුව විශේෂයි. මෙන්න C කියන කෙනාගේ බල රේඛා දෙකක් ඇවිල්ලා C කියන කෙනාට බල රේඛා දෙකක් ඇවිල්ලා පිට වෙලා තියෙන බල රේඛා දෙකයි. ෂුවර් එකටම අනාරෝපිතයි. හැබැයි C ගේ අස්සේ කිසිදු බල රේඛාවක් නැහැ. එහෙනම් අනිවාර්යෙන් මේක සන්නායක. අනාරෝපිත සන්නායක වෙන්න ඕනේ. ඒ නිසා උත්තරේ වෙන්නේ අංක 4. A වල පෙන්වන්නේ ශුද්ධ ආරෝපිත හිස් අවකාශය, B වල පෙන්වන්නේ අනාරෝපිත පාරවිද්‍යුත් ද්‍රව්‍ය, C වල පෙන්වන්නේ අනාරෝපිත සන්නායකය. උත්තර වෙන්නේ අංක 4 34ට. 34ට උත්තරේ වෙන්නේ අංක 4. ප්‍රතිවිරුද්ධ ආරෝපණය කර ඇති සමාන්තර තහඩු දෙකක් අතර ලෝහ ගෝලයක් තබා ඇත. තහඩු දෙක අතර විද්‍යුත් ක්ෂේත්‍රය වඩාත්ම හොඳින්ම නිරූපණය කරන්නේ මොකෙන්ද කියලා අහලා තියෙනවා. පොද මේ තියෙන ලෝහ ගෝලයක් ලුනේ සන්නායක යන්නේ. එහෙනම් අස්සේ බල රේඛා තියෙන්න බෑ. 1යි 5යි අපට කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන්. ඒ වගේම දැන් මේවා අපි කෙලින් බල රේඛාවලදී අඳිනවා. මම නිකන් කෙලින්ම ඇඳලා පෙන්නුවොත් එහෙම 35ට අදාළව. තහඩු දෙක ප්‍රතිවිරුද්ධ ආරෝපිතයි. හරිද? ඒ කියන්නේ මෙතන තහඩුව ධනාරෝපිතයි නම් මෙතන තහඩුව ඍණාරෝපිතයි. මේ මැද්දේ ගෝලයක් තියෙනවා. පොතේ මැද්දේ ගෝලයක් තිබුණාට ප්‍රේරණ ක්‍රියාවලිය හින්දා මෙතන තියෙන ධනාරෝපණය හින්දා මේ ගෝලයේ මෙන්න මේ බාහිර පෘෂ්ඨය තරමක් ඍණ ලෙස ආරෝපණය වෙනවා. ආපහු මෙතන ඍණාරෝපණය බලපෑම හින්දා මෙයා ධන ලෙස ආරෝපණය වෙනවා. විද්‍යුත් බල රේඛාවල වැදගත් ගුණාංකයක් තියෙනවා. සන්නායක පෘෂ්ඨයකට ලම්බකව තියෙන්න ඕනේ. එතන මෙයාටත් ලම්බක වෙන්න ඕනේ, මෙයාටත් ලම්බක වෙන්න ඕනේ. එතන බල රේඛා මෙහෙම යන්න පුළුවන්. ලම්බකයිනේ දෙ. අපව මෙතනින් බල රේඛාවක් ගියොත් එහෙම මේ බල රේඛාව මෙන්න මේ පෘෂ්ඨයට ලම්බකව සෙට් වෙන්න ඕනේ. ඔන්න ඔහම තියෙන්න ඕනේ. පිට වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ලම්බකව පිටලා මෙයාට ලම්බකව වදින්න ඕනේ. මෙන්න මෙහෙම තමයි ගෝලයේ ආශ්‍රිතව තියෙන මේකත් උදේ පන්තියේ කෙලිම අදින චිත්‍රයක්. ඒ නිසා වඩාත්ම ගැළපෙන පිළිතුර වෙන්නේ අංක 4 35ට. 35ට උත්තර වෙන්නේ අංක 4. කාරණා කීපයක් මේක චෙක් කරනවා. සන්නායක තුල බල රේඛා නැහැ. හැබැයි සන්නායක පෘෂ්ඨයේ බල රේඛා ලම්බකව තියෙන්න ඕනේ. 35ට උත්තරේ වෙන්නේ අංක 4. 36
ඒ ධන ආරෝපිත ලෝහ ගෝලයක් සහ අනාරෝපිත B ගෝලයක් එකිනෙකට ආසන්නයේ තබා ඇත. ඒ කියලා කියන්නේ ධන ආරෝපිත ගෝලයක්ලු. අපි නිකන් හිතමුකෝ කූලොන් ධන 5ක් විතර කියලා. ඒ කෙනෙක් කෙනා කූලොන් ධන 5ක් වගේ ආරෝපිත ගෝලයක්ලු. B කියන අනාරෝපිත ගෝලයක්ලු. තමයි ප්‍රේරණ ක්‍රියාවලිය හින්දා මෙතන දින ධන 5 හින්දා එයා ආසන්නම පෘෂ්ඨය කූලොම් ඍණ 1ක් විතර වෙන්න අපව මෙතන තියෙන පෘෂ්ඨය කූලොම් ධන 1ක් වගේ වෙන්න ප්‍රේරණය වෙනවා. ආරෝපණයේ අසලම පෘෂ්ඨයට විරුද්ධ ගුණයක් තියෙන්නේ ආරෝපයට ඈතම පෘෂ්ඨයට ආරෝපණයේ ගුණෙම තියෙන්නේ. හැබැයි ප්‍රේරණය කරන කෙනාට වඩා ප්‍රේරණය වෙන ආරෝපණයේ සයිස් එක කුඩා වෙන්නත් ඕනේ. මොකද ඒ කියන්නේ අනිවාර්යෙන්ම මෙන්න මෙතන තියෙන ගෝලයේ ඍණ ආරෝපණය හින්දා මෙයා දෙසට යම්කිසි බල රේඛා ප්‍රමාණයක් එන්න ඕනේ. හරිද? මෙයා වෙතර යම්කිසි බල රේඛා ප්‍රමාණයක් එන්න ඕනේ. ඊට සමාන ප්‍රමාණයක් අනිත් පැත්තට පිට වෙන්නත් ඕනේ. මොකද සඵල ආරෝපණයක් නැහැ. එහෙනම් 34 වෙනි ගානේ වගේ සඵල බල රේඛා ප්‍රමාණයක් ඉන්න බෑ. අනිවාර්යෙන් B ගෝලට පැමිණුණා වගේම ආරෝපණ ප්‍රමාණයක් පිට වෙන්න ඕනේ. අනිවාර්යෙන් යම් ප්‍රමාණයක් එන්නත් ඕනේ. ප්‍රේරණ ක්‍රියාවලින් ආරෝපණයක් නේද එන්න ඕනි යන්න ඕනි එන ටික සමාන වෙන්න ඕනි. ඒ වගේම තමයි පුතේ මේ බල රේඛා සංඛ්‍යාව ආරෝපණයේ සයිසට සමානුපාතිකයිනේ. මෙයාට වඩා මෙයාගේ ආරෝපණයේ විශාල හින්දා මෙයත් එක්ක බද්ධ වෙන බල රේඛා ගන්න අරට වඩා වැඩි වෙන්නත් ඕනි. ඔන්න ඔය කියන කාරණා සියල්ලම ගැලපෙන හොඳම චිත්‍රය අපි තෝරගමු බලන්න. ආයි බලමු පළවෙනි චිත්‍රය. පොතේ පළවෙනි චිත්‍රය ඔයගොල්ලෝ පේනවා ඇති ඒත් එක්ක බද්ධ වෙන බල රේඛා ගානම තමයි බීත් එක්ක තියෙන්නේ. අනික බීට ඇවිල්ලා තියෙනවා බල රේඛා 6ක්. පිට වෙලා තියෙනවා බල රේඛා 4ක් වෙන්න විදියක් නැහැ කිසි විටක පළවෙනි පිළිතුර. දෙවෙනි කෙනා ගත්තොතින් දෙවෙනි කෙනාගේ B වෙතර බල රේඛා 4ක් ඇවිල්ලා බල රේඛා 4ක් පිට වෙලා. ඒ පැත්ත සීන් එක හරි. මේ පැත්තේ මෙයාගෙන් පිටවන බල රේඛා ගන්නට වඩා මෙයාගෙන් පිටවන බල රේඛා ගන්න වැඩිපුරක් තියෙනවා. බොහෝ දුරට දෙවෙනි කෙනා තමයි හරි උත්තරේ වෙන්න ඕනි. ওই කාරණා සෙට් එකම ගැලපෙන හිඳපද. තව බලන්න යමුකෝ. තුන්වෙනි එකත් වැරදි නේද? තුන්වෙනි එකේ තියෙන තනිකර B වලින් බල රේඛා පිටවීමක්. අනිවාර්යෙන් යම් ගාණක් ඇවිල්ලා පිට වෙන්න ඕනේ. තුන වෙන්න විදිහක් නැහැ. හතරේ තියෙන බල රේඛා පැමිණීමක් ඔක්කොම දෙපැත්තෙන් බල රේඛා Bට පැමිණෙනවා වෙන්න විදිහක් නැහැ. පහෙත් බල රේඛා ප්‍රමාණය Bත් එක්ක බද්ධ වෙන ප්‍රමාණය අසමානයි. ඒ නිසා උත්තරය වෙන්නේ අංක 2 36ට. 36ට උත්තරය වෙන්නේ අංක 2. අපි යමු 37ට. ධන කිව්ව ආරෝපණයක ඇති සන්නායක ගෝලයක් අනාරෝපිත A සහ B නම් සන්නායක ගෝල දෙකක් සමග රූපේ පේන ආකාරයට භූගත ලෝහ පෙට්ටියක් තුල තබා ඇත. ගෝල අතරත් ගෝල සහ පෙට්ටිය අතරත් විද්‍යුත් සම්බන්ධයක් නැතිනම් ගෝල වටා විද්‍යුත් ක්ෂේත්‍රයේ නිවැරදිව පෙන්වන්නේ මොකේද කියලා අහලා තිනවා. පුතේ උඩ තියෙන සීන් එක පාවිච්චි කළම අපිට මේකේ උත්තර ගන්නත් පුළුවන්. ධන ආරෝපණය හින්දා A සහ B කියන ගෝල ප්‍රේරණය වෙන්න ඕනි. ඒ කියන්නේ ඌත් එක්ක බල රේඛා බද්ධ වෙන්න ඕනි. හැබැයි A සහ B අනාරෝපිත හින්දා එන බල රේඛා ගන්න පිට වෙලා යන්නත් ඕනි. ඒක නිසාම පුතේ පළවෙනි උත්තරේ වැරදි නේද? පළවෙනි එක්කෙනාගේ A සමග එක පැත්තකින් 3ක් තියෙනවා, තව පැත්තෙන් 2ක් තියෙනවා, අනිවාර්යෙන් වැරදි. දෙවෙනි එක්කෙනාගේ කිසිදු බල රේඛා ගානක් පේන්නේ නැහැ, වැරදි. තුන්වෙනි එකාගේ A සහ Bත් එක්ක බද්ධ වෙන කිසිදු බල රේඛා ප්‍රමාණයක් නැහැ, 3ක් වැරදි. පහත් එහෙම නේද? පහටත් පැමිණි බල රේඛා ගාන 2යි පිට වූ ගාන 1යි වගේ අසමානතාවයක් තියෙනවා. හැබැයි හතරේ පිළිතුරේ ගානට මෙහෙම තියෙනවනේ. හතරවෙනි කෙනාගේ A කියන ගෝලේ ගත්තම A කියන ගෝලට බල රේඛා එකක් ඇවිල්ලා බල රේඛා එකක් පිට වෙලා තියෙනවා. Bත් එක්ක බල රේඛා 3ක් ඇවිල්ලා බල රේඛා 3ක්ම පිට වෙලා ගිහිල්ලා තියෙනවා. නිසා වඩාත්ම ගැලපෙන්නේ හතරවෙනි පිළිතුර 37ට. 37ට උත්තරේ වෙන්නේ අංක 4. හරි එහෙම ඉතින් අපට විද්‍යුත් බලය සම්බන්ධ පහෝගී භාග ප්‍රශ්න ටික ඉවර කරගන්න පුළුවන් වෙනවා.